අපි එනවා වැඩේ පටන් ගමු. මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තමයි මේවා කරන්නේ. මේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් එතකොට ඔයගලන්ට අහන්න පුළුවන්. හොඳයි. අපි ඉස්සෙල්ලම දැන් මේ ක්‍රිප්ටෝ සහ මේ ක්‍රිප්ටෝ කරන්සි ගැන කතා කරද්දී මේක ගැන මේ ගොඩාක් ලොකුවට මේ ට්‍රේඩින් මේකේක වචන ටික කතා කරන කලින් පොඩ්ඩක් මේක ඉතිහාසය දැනගන්න ඕනේ. ඇයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා දෙයක් ඇති වුනේ? ඒක ඇති වෙන්න බලපාපු හේතු මොනවද? ඒක කොයි වගේ තැනකින්ද පටන් ගත්තේ? ඔන්න ඔය කතා ටික අපි චුට්ටක් තේරුම් ගන්න ඕනේ. දැන් කේට ප්‍රශ්නයක් එන්නත් පුළුවන් මේ ඇයි මේ විදියට ඒ කියන්නේ මේ ඇයි මේ ඉතිහාසයක් අපිට ඕන ට්‍රේඩින් කරන්නේ? ඒක වැදගත් නෑනේ. නොමල් ස්ට්‍රැටජි ටිකක් දැනගත්තාම ඇති. එහෙම ඇති. නමුත් මේකේ ඉතිහාසය කියන්නේ හේතුවක් තියෙනවා. දැන් ගොඩක් අයගේ ඔළුවේ අදහසක් තියෙනවා මේ අර ක්‍රිප්ටෝ කියන්නේ එකපාරට අර බිහි වෙච්ච දෙයක් කියලා. ඒකයි ගොඩක් අය නිකන් අර නිකන් BTC උනත් අර අමුතු දෙයක් විදිහට සලකන්නේ සහ ඒක මේ අමුතුම දෙයක් වෙනස්ම දෙයක් කර ඒකේ එහෙම මේකක් දෙන්නේ. එහෙම නෙවෙයි කියන එකක් සහ මේක අර නිකන් ඕපපාතිකව බිහි වෙච්ච කියන්නේ මොකද්ද අපි කියන්නේ ඕපපාතික කියන්නේ මූලාරම්භයක් නැති එහෙම එකක් නෙවෙයි මේක මේ අර හරි මොකක් හරි මේ මූලාරම්භයක් තියෙන හේතු කාරණා ගොඩාක් එක්ක බිහි වෙච්ච කතාවක් කියන්න තමයි මට උනනවා දෙන්නේ. මොකද එතකොට ඕගොල්ලෝට ගියාම ඔයගලන්ට තේරෙනවා මේ මොකද්ද මේ ඇත්තටම ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා කරන්නේ කියලා. නැත්තම් ගොඩක් අය ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා කරන්න යන්නේ එක්තරා මට්ටමකට ගැම්බ්ලින්. ඒකට සූදු කියන්නේ සූදු කරනවා වගේ උඩ යද්දී බයි එකක් ගන්නවා කියන අප් වෙද්දී බයි එකක් ගන්නවා ෂෝට් වෙද්දී නැත්නම් සෙල් වෙද්දී ෂෝට් එකක් අරගෙන මේ කරනවා. ගොඩක් වෙලාවට ඔක සමහර වෙලාවට ගොඩක් වෙලාවට එන්නේ ඔක තමන්ගේ අතේ තිබ්බ සල්ලි ටිකක් නැති කරගෙන අන්තිමට බොහොම දුක්ඛිත තැන් වලින් මේ වෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ Facebook එකක් කතා දෙනවා කෝටි දෙක තුන නැති කරගත්ත මිනිස්සු ගැන. ට්‍රේඩ් කරලා ලික්විඩේට් දායක කියන්නේ. ඒක එහෙන ඛේදවාචකනේ. ඛේදවාචක වලට යන්නේ ඔය තේරුම් නොගැනීම ඔස්සේ. ඒකින්ද අපි මේ ඔය තේරුම් නොගැනීම එන්න පටන් ගන්න එතන අපි පොඩ්ඩක් හොයද්දී අපිට තේරෙනවා මේ ක්‍රිප්ටෝ මැජික් එකක් වගේ සහ මෙහෙම හිතාගෙන ඉන්න පිරිසින්ද කියලා. එතන මේ අපි ක්‍රිප්ටෝ කරන්සිස් ගැන මොනවා හරි ඉගෙන ගන්න ඕනේ. මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකක්ද කියන දේ ඉගෙන ගන්න ඕනේ. අපි මේක පටන් ගන්න ඕනේ. කොහොමද මේ ක්‍රිප්ටෝ කරන්සි ඇති වුනේ කියන තැනට. මේ ක්‍රිප්ටෝ කරන්සි ඇති වුනේ කොහොමද කියන තැන ගත්තොත් මේකට එකපාරට එන්න බෑ. මේක පොඩ්ඩක් ඉතිහාසෙටම යන්න වෙනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේ නම් බලංගොඩ මානවය කාඩ් විතර ගිහින් තමයි මේ ප්‍රශ්නේ පටන් ගන්න වෙන්නේ. මේ ක්‍රිප්ටෝ කරන්සි ඇති වුනේ මේවා ඇති වෙන්න බලපාපු හේතු මොනවද වගේ කාරණා ටික බලන්න. අපි මේකෙන්ද කතා කරමු මුලින්ම evaluation of money කියන්නේ මුදල පරිණාමය වුණේ කොහොමද කියලා. මේ මුදල කියන දේ ගත්තොත් මේ මම මේ මුදල මේ බලංගොඩ මාරයා කාඩ් විතර යන්න වෙනවා. මේ මුදල පරිණාමය වෙන එක එකපාරට මේ සිදුවෙච්ච දෙයක් නෙවෙයි. මිනිස්සු ගින්දර වගේ දේවල් හොයාගන්නවා. ගින්දර සමහර මුලින් මොකක් හරි ඔය අපුපු ගාතේක මොනේ දකින්න නැති ආදිමාන මෙහෙම දැකලා මිනිස්සු ගින්දර හොයාගන්නවා. ඔය ගින්දර වගේ දේවල් හොයාගන්නවත් එක්කම ආදි කාලින ශිෂ්ටාචාර වලට ලැබෙන ප්‍රධාන වාසියක් ආරක්ෂාව. කියන අත උනත් ගියක් හදන්න මොකද ඒක ආරක්ෂාවනේ. කියන්නේ අපි කරන බොහෝ දෙයක් කරන්නේ ආරක්ෂාව ආහාර සහ ඔය ටිකනේ. ආහාර සහ නාතය. ඔය අපි ගොඩක් දේවල් කරන්නේ. අතරත් කරන්නේ ඒකනේ. ඔය මුදල් හම්බ කරන බහුතරයක ආරමුණ ආරක්ෂාව නිවහනක් සහ මේ අපි කියනවා ආහාර ඔය ටිකනේ. ඒකට ඒකත් එක්ක දැන් ඔය මේකත් එක්ක දැන් මිනිස්සුන්ට තේරෙනවා මේගොල්ලන්ගේ ආරක්ෂාව සපයා ගන්න කලින්ට වඩා පහසුයි. කියන්නේ මම කියන්නේ අද තරම් ලේසි නෑ. නමුත් කලින්ට වඩා පහසුයි. මේකත් එක්ක මානව ශිෂ්ටාචාර දැන් පහසු වෙනවා කියන්නේ මොකද්ද? පහසු වෙනවා කියන්නේ මිනිසුන්ට බඳ වෙන්න තියෙන රීසන් සහ මිනිසුන් මැරෙන්න තියෙන රීසන්ස් අඩු වෙනවා. හේතු අඩු වෙනවා. මොකද ගින්දර වගේ දේවල් තිය ආරක්ෂා වෙනවා. ආරක්ෂා වෙනවත් එක්ක මේගොල්ලෝ පොඩි පොඩි ආයුධ හදා ගන්නවා ගින්දරත් එක්ක. ඒකත් එක්ක මේගොල්ලෝ ආරක්ෂා සපයා ගන්න පුළුවන් කියලා. ඒකෝට මේගොල්ලන්ගේ ආරක්ෂාව වැඩි වෙනවා. ආරක්ෂාව වැඩි වෙච්ච දේ මොකද්ද? ගහණය වැඩි වෙනවා. ඊළඟට වෙනවා ජනගහණය හිංසරේ වැඩි වෙනවා. ජනගහණය වැඩි වෙනවත් එක්කම මේගොල්ලන්ට එක කලාපයක ඉන්න බෑ. මේගොල්ලෝ ටිකින් ටික තව විවිධ කලාප වලට පැතිරෙන්න ගන්නවා. මේ මිනිස්සු පැතිරෙන්න ගන්නවත් එක්ක මිනිස්සුන්ට තේරෙනවා මේ තමන්ගේ කලාපවල නොතිබ්බ දේවල් අනිත් අය කලාපවල තියෙනවා. උදාහරණයක් විදිහට ගන්නකො සමහර කලාපවල ඉන්න හාව විතරක් වෙන්න පුළුවන්. සමහර කලාපවල වැඩියෙන් මුවෝ ඉන්නව වෙන්න පුළුවන්. එතකොට මුවමස් සම්බෙද්දි යම් කලාපයක අනිත් කලාපයක අඩුවෙන් හම්බෙන්න පුළුවන්. මේකත් මිනිස්සුන්ට තේරෙනවා තමන් ඉන්න කලාපය නෙවෙයි තමන්ට ප්‍රතිවිරුද්ධ කලාප ගත්තොත් මේ වගේ තමන්ට තියෙනවා ටිකක් විශේෂ වාසි කිහිපයක් තියෙනවා සහ ඒ වගේ එක එක මේ දේවල් තියෙනවා තමන්ට ඕනි කරලා. ඉතින් මේවත් එක්ක මිනිස්සු කල්පනා කළා කොහොමද මේ අනිත් කලාපවල තියෙනවා ගන්නෙ කියන එක. මෙන්න මේකට මේ මිනිස්සු එක එක ආකාරයේ ක්‍රම පාවිච්චි කරා. පළවෙනිම පාවිච්චි කරපු දේ තමයි මේ යුද්ධ කරා. කියන්නේ මානවය කියන්නේ මාර විදියට ඇග්‍රසිව් ජනතාව දැන් ඔය. ඉතින් මේ අපි හෙන අද අපි කියන්නේ ශිෂ්ටාචාරවත් ජාතියක් කියන තැනට ආවට ඊට කලින් යුගයේ ගත්තොත් මානවය කියන්නේ පුදුමාකාර විදියට ඇග්‍රසිව් සහ මං හිතන්නේ මාර විදියට කියන්නේ අනිත් ගෝත්‍ර නැති කරපු කාලය. විශේෂයෙන්ම හෝමෝ නියන්ඩර්තාල් වගේ කට්ටිය ගත්තොත් ඒ නියන්ඩර්තාල් වඳ වෙන්නත් මට මතක විදියට හේතුවක් කියලා දාපන විද්‍යාඥයෝ
හෝමෝසේපියන්ලා ඔහොම දඩයන් කරපු සහ ග්‍රෝත් දෙක අතර තිබ්බ ගැටුම ඊට පස්සේ ඔය චීනි හරි කොහේ එකක් හම්බ වෙනවා මානව වර්ගයක් ඒ මානව වර්ගයේ වද වෙලා යන්න ප්‍රධාන හේතු වෙන්නේ හෝමෝසේපියන්ලා විසින් ඔහොම දඩයන් කරපු. ඒ විදිහට හෝමෝසේපියන්ලා කියන්නේ සෑහෙන කියන්නේ ආක්‍රමණශීලී ජනතාවක්. ඒක ඉතින් අදුනත් යුද්ධ මාර්ගයලා තියෙන්නේ. දැන් කොහොම ඒගොල්ලෝ බැලුවා මුලින් මේක කරන එක ප්‍රායෝගික නෑ කියන මේගොල්ලන්ට තේරෙනවා. කියන හැම වෙලේම ගහ ගන්නත් බෑ. සමහරලාට ගහගත්ත කියලා ලැබෙන දේ පුන්නේ අන්තිමට ලැබෙන දේ ලබා ගනිද්දි වෙන්න ඕනි හානිය වෙලා. ඔන්න ඔකත් එක මේගොල්ලෝ තියෙන කද නෑ. ඔය රණ්ඩු කරන එක නවත්තන්න. රණ්ඩු කරන එක නවත්තලා මේගොල්ලෝ ඔන්න කරා මොකද්ද? මේ තමන් ගාව තියෙන දේ අනිත් පැත්ත එක්ක හුවමාරු කරන්න ගත්තා. මෙන්න මෙතනින් තමයි මේ මුදල කියන එක පරිණාම වෙන පටන් ගන්නෙ. මේකත් එක්ක ඇතිවෙනවා භාණ්ඩ හුවමාරු එකේ. දැන් මේ භාණ්ඩ හුවමාරු කරද්දි කාලයක් යද්දි මේගොල්ලන්ට තේරුණා මේක හරියන්නේ නැහැ. මේකේ අවුල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අයහා පැත්ත ගෙනට ඕනේ මුව මස් සමග හා මස් හුවමාරු කරන්න. කොහොමද ඔක හදන්නේ? දැන් හාවෙක්ගේ දැන් මුවෙක් මරලා ගෙනාම මුවාගේ සයිස් එකට හාව කී දෙනෙක් දෙන්න ඕනේ. මේක ප්‍රකල්පිය කරන්න ටිකක් තමයි සමහරට කෙනෙක් ගාව තියෙන ලොකු හාවෝ. සමහර කෙනෙක් ගාව පොඩි හාවෝ තියෙනවා වෙන්න පුළුවන්. ඒකත් එක්ක ඒක ටිකක් එතනක ප්‍රායෝගික කිරීමේ යම් යම් අපහසුතාවයි. ඒකත් එක්ක මේගොල්ලෝ කල්පනා නැහැ. අපිට ඕනි මේ වගේ හරියට වටිනාකමක් කියන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ දැන් ප්‍රෝටීන් එහෙම කනවා දාන්න කනුන මිනිස්සුන්ගේ මොලේත් වල දෙනේනවනේ. මිනිස්සුන්ට හිතන්න පුළුවන් වුණා තේරෙන්න ගත්තා. අපිට ඕනි නිකන් මේවා හරියට පොදුවේ අර්ථ දක්වන්න පුළුවන් ක්‍රමය. මෙන්න මේක ඉදිරියට යනවත් එක්ක මිනිස්සුන්ට තේරුම් ගත්තා හරි. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපි ගාව තියෙන මේ භාණ්ඩ මොනවද කිසියම් ආකාරයක පොදු ආකාරයකට කියන මෝඩම් පිළිගන්න පුළුවන් විදිහට අර්ථ දක්වන්න පුළුවන් ඒකකයක්. ඔන්න උතන තමයි මුදල නිර්මාණය වෙන්නේ. කියන මුදල කියන්නේ පටන් ගත්තේ මිනිස්සුන්ට අවශ්‍ය වෙනවා. මොකද්ද මේ පොදු හුවමාරු මාධ්‍යක අවශ්‍යතාවය කියන ඕනම දෙයක් තමන්ට පොදුවේ අර්ථ දක්වන්න පුළුවන් ක්‍රමවේදයක අවශ්‍යතාවය වෙනවා. මෙන්න මේකත් එක්ක ඔන්න මුදල කියන්නේ පටන් ගන්නවා. මුදල මුල් කාලේ බෙල්ලෝ සිප්පි කටු වගේ හැමෝටම පොදුවේ හොයාගන්න පුළුවන් දෙයකින් තමයි පටන් ගන්න. ඊට පස්සේ මේක හිංසරේ ඉස්සරහට යනවා. ඉස්සර යනවත් එක්ක මිනිස්සු මොකද හොයාගන්නේ? ලෝ හොයාගන්න ගන්නවා. ලෝ හොයාගන්න ගන්නවත් එක්ක මිනිස්සු කල්පනා කළා දැන් මේ කලින් අපි පාවිච්චි කරපු බෙල්ලෝ සිප්පි කටු වගේ දේවල් ගත්තොත් මේවත් එහෙම කොමන් නැහැ. يعني මේවා යම් ප්‍රදේශයකට කොමන් වෙන්න පුළුවන්. නමුත් අනිත් ප්‍රදේශයේ තියෙන බෙල්ලෝ සහ සිප්පි කටු මේගොල්ලන්ට සමාන වෙන්න විදියක් නැහැ. සමාන නැහැ. මේකත් එක්ක ගෝත්‍ර කීපයක් සමග ගනුදෙනු කරද්දී මේගොල්ලෝ පැහැදිලිව අවුලක් දැක්කා මේ වැඩේ හරියන්නේ නැහැ. මේකෙත් අරගොල්ලෝ ගා තියෙන වෙන සිප්පි කට්ටක් කරමක් කරනවා. ඒතකොට ඒක ගන්න නැකෝ තියෙන කියන අපහසුතාව තියෙනවා. ඒකත් ඒ මේගොල්ලෝ කල්පනා කරන්නේ නැහැ. දැන් අපි ලෝ හොයාගන්න තියෙද මේගොල්ලෝ ලෝ හොයාගෙන ලෝ වලින් වැඩ ගන්න ගත්තා. ඒ කියන්නේ මට වදේ මුල් කාලේ නම් මේගොල්ලෝ හොයාගන්නේ ඔය රත්රන් වගේ දේවල්. මට මතක විදිහට එක එක ඔය කියන්නේ ලෝ වර්ග තියෙනවා. ලෝ වර්ග හොයාගන්නත් ඔය ස්වභාවික සංසිද්ධි යනවා. ඉතින් කොහොමද අප්පුණු වගේ වැඩිද්දී ඔය ලෝ වුණු වෙනවා ඒවා වෙනවනේ. ඊට පස්සේ හිමීට ගිහලා වාහනේ යුග එනවා. කොහොම එක එක යුග එනවා. දැන් මෙහෙම පටන් ගන්නවත් එක්ක මිනිස්සුන් ක්‍රමිකව දියුණු වෙනවනේ. දියුණු වෙනවත් එක්ක මේගොල්ලෝ තේරුම් ගත්තා ඇයි අපිට බැරි මේ දැන් අපි මේ පාටක් හදපු පොදු කුමාර මාධ්‍ය නිකන් මේ ලෝහ වලින් නිර්මාණය කරන්න කියලා. මෙන්න මෙහෙම හිතලා පටන් ගත්ත එක තමයි පටන් ගන්නෙ මොකද්ද? කාසි කියන දේ කියන්නේ ෆිසිකල් ටෝකන් කියන දේ පටන් ගන්න වෙද මෙන්න කාසි නිර්මාණයතර ක්‍රිස්තු පූර්ව 1200 විතරද කියලා තමයි කියන්නේ. මේක සමහර කියන්නේ යම් යම් කාල ප්‍රාන්තර ගැන කියවත් තියෙනවා. කියන්නේ මේ නෝමල් වෙනස් අපි සාමාන්‍ය පිළිගන්නේ ක්‍රිස්තු පූර්ව 1200 දී තමයි කාසි නිර්මාණය වෙන්නේ කියලා. ඒක කාසි නිර්මාණය වෙනවා කියන එක මුල් කාලේ ගොඩාක් සරලයි. කියන ඕන කෙනෙක්ට ගන්න පුළුවන් නිකන් සාමාන්‍ය අච්චු වෙනවා. පස්සේ කාලේ ඕක මේ ගොඩාක් ඉදිරියට යනවා. කාසි වලත් කැටයම් පවනවා සහ තමන්ගේ ශිෂ්ටාචාරයේ ශ්‍රී විභූතිය පෙන්වන තමන්ගේ බලය පෙන්වන දෙයක් බවට මේ මුදල කියන දේ මේ කාසි කියන දේ පත් වෙනවා. දැන් මේ කාසිත් ගත්තත් කාසි වලත් අවුල් තිබ්බා. මිනිස්සු ගනුදෙනු ගත්තොත් දැන් කාසි වලින් මොකද කරන්නේ? කාසි කියන දේ තැනකින් තැනකට ගෙනියනවා නම් යම්කිසි පිරිසක් ඕනේ ඒක ආරක්ෂා කරන්න යම් පිරිසක් ඕනේ. කෙනෙක් මුදල් ගනුදෙනුවලට පහසු බව ඇත්තට. උතර ඒ ආරක්ෂාව ගැන මේ පැත්තෙන් හිතන්න ඕනේ කියලා ප්‍රායෝගිකව ටිකක් ඒතර කතන්දරයක් තියෙනවා. මේ කට්ටිය කල්පනා මේක හරියන්නේ නැහැ. මොකද ක්‍රමවේදයක් අපි හිතන්න ඕනේ සහ මේවා කරන්න. ඔන්න ඔතනින් පටන් අරගෙන මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලෝ ඔන්න ඉම්ප්ලිමන්ට් කරන්න හිතුවා මේ අපිට බැයිද කාසි වගේම දෙයක් ෆිසිකලි කියන්නේ භෞතිකව තියෙන නමුත් අපිට පහසුවෙන් හැමයා ගෙනියන්න පුළුවන් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා. ඔන්න ඕකේ දියුණුව ඔන්න ඕකට විසඳුම වෙන්නේ චීනේ 1000 ක්‍රිස්තු වර්ෂ 618 දී විතර. චීනය ගත්තොත් ඔයගොල්ලෝ දැකලා අදටත් විශාල රාජ්‍යයක් කියන්නේ ගොඩාක් විශාලයි එකත් එක මේගොල්ලන්ටත් මේ කාස් කැල්ලෝ තිබ්බ රාජ්‍ය තුල. මොකද එක ප්‍රාන්තයකදී ඉඳන් තවත් ප්‍රාන්තයක ගියොත් කාසි ගෙනියද්දී ඒක ආරක්ෂා සදාරනවනේ. මොකද ඒගොල්ලන්ට ඔය මොකද්ද මේ මොකද්ද අපි කිව්වේ මොංගෝලියන් වරු එහෙම හිටියනේ. ඒගොල්ලන්ගෙන් එහෙම කාන්තර ආවේ. ඒකට එහෙම අවුල් තිබ්බා. මේ රටේ ගෙනියද්දී ඔය කාන්තාරාරාමේ ගෙනියද්දී අනිවාර්යෙන් කොල්ල කනවා. එහෙම ප්‍රශ්නේ මේගොල්ලන්ට තිබ්බා. ඒත් මේගොල්ලෝ කල්පනා කළා මේ ඊට වඩා පහසුවෙන් ගෙනියන්න පුළුවන් දෙයක් ඕන නිසා ආරක්ෂා කරන්න පහසු.
ඔන්න ඕකත් එක්ක මේ කාලේ කාසි කියන දේ හොයාගෙන තිබ්බා ටික කාලයක් යනවා කාසි හොයාගෙන මේ කාසිනේ මේ මොකද කියන පේපර් මේ කඩදාසි කියන කඩදාසි හොයාගෙන යම් කාලයක් මේ කාලයක් යනකොට මොකද මේ චීනේ තිබ්බේ ඉස්තර සේද මාවතේ සේද මාවතත් එක්ක වුණ දේ තමයි ලෝකයේ කියන්නේ වෙළඳ මාර්ගයක් ප්‍රධාන වෙළඳ මාර්ගයක් අතීත ලෝකෙ තිබ්බේ මේ සේද මාවත හරහා මේ අද කියන්නේ නැව් ගමනය කරන්නේ මේ රවුට් එකක් වගේ හොඳ වෙළඳ මාර්ගයක් තිබ්බ එකත් එක්ක චීනෙන් තාක්ෂණය දැනුම ගොඩාක් එළිය අර චීන තාක්ෂණය දැනුවත් ආවා මේකත් එක්ක ඔබ මේ චීනයක් ඉස්සෙල් සැලකුතු මට්ටමක තාක්ෂණික දියුණුවක් තිබ්බා. එතකොට මේ ඔය අතීත චීන කියන්නේ හොඳ තාක්ෂණික දියුණුවක් තිබ්බ රටක්. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔය පෘතුගීසි ලන්දේසි වගේ කට්ටිය ලෝකේ වටේ යන්න කලින් යම් නැව් හදාගෙන විශාල නැව් හදලා යන්න කලින් ඔක පළවෙනිම කරන්නේ චීනේ. චීනේ ඔය විශාල නායක හමුදාවක් තිබ්බා. ඔගොල්ලෝ අහලත් ඇතිව ලංකාවට එකපාරක් එනවා මේ සෙනවියෙක් ඇවිල්ලා එකක් අද අපේ කවුරු කෙනෙක් කවුලක් දාලා ආවත් අල්ලන් ගිය කාලයක්. එහෙම වෙන ඊට පස්සේ පාත්‍රා ධාතුවක් කියම ගිහිල්ලා කතා කිහිපයක් තියෙනවා අපේ ඉතිහාසය ගැන ගන්න. ඉතින් වගේ චීන කියන්නේ අර කියන්නේ පෘතුගීසි ලන්දේසි ලෝකෙට එන්න කලින් මේ ලෝකේ හරහා ලෝකෙ වටේ ගිය જાතියක්. කොහොම හරි මේගොල්ලෝ එක්තරා දැනගදී මේකට දාන්නම නිකන් කියනවා එක්තරා දැනගදී මේගොල්ලෝ මේ බ්‍රිතාන්‍යයට කාටද ජාතික මතක නැහැ. ඒකත් එක තමයි ඒගොල්ලෝ පසු කාලේ මලක්කා සමුද්‍ර සන්ධියෙන් එළියට එන්නේ නැතුව යස්සේ ඉඳලා පස්සේ ජපාන මුටි ගාලා එහෙම ගොඩාක් කවුල් කරගන්න. ඒ නැත්තම් චීන කියන්නේ ගොඩක් ලොකු තාක්ෂණික දියුණුවක් තිබ්බ කාලයක්. ජාතිය සහ රට. එතකොට මේගොල්ලෝ තේරුම් ගත්තා හරි. අපි ගාව කඩදාසි නෑ අපිට බැරි. මේ කඩදාසි කියන දේ මුදල කියන දේ නිර්මාණය කරන්න. කියන ෆිසිකල් ටෝකන් එක කාසිය වගේම දේවල් නිර්මාණය කරන්න කියන තැන පටන් අරන් මේගොල්ලෝ මුදල් නෝට්ටු නිර්මාණය කරනවා. මේක වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 618 විතර යන කාලයක් නෑ. දැන් ලංකාවේ අනුරාධපුර ගියා වෙන්නේ. ඒතකොට ඔන්න වගේ නිර්මාණය කරලා මෙහෙම දැන් නිර්මාණය. ඔන්න කාසින් මේ මුදල් නෝට්ටු නිර්මාණය. මුදල් නෝට්ටුත් මුල් කාලේ බොහොම සරලයි. පස්සේ දැන් තේරෙන මේක මේ සරල වෙන කොපි කරන්න ලේසි. මුදල් නෝට්ටුව තියෙන අවුල ඒකනේ. ව්‍යාජ මුදල් නෝට්ටු ගන්න පුළුවන්. ඒක නවත්තන්න එක ක්‍රම වෙනවා. ඒතකොට ඒකට සංකීර්ණ රහස් කියලා ඇවිල්ලා අද දක්වා තියෙන දක්වා පරිණාමය වෙනවා. දැන් ඔන්න මුදල් නෝට්ටු වෙනකම් පරිණාමය වුණා. දැන් අපි යම් මේක ඊළඟ පේස් එකට. දැන් මේකත් එක්ක මොකක්ද වෙනවනේ ඊට පස්සේ ලෝකෙට අන්තර්ජාලය කියන එක එනවා WW කියන්නේ World Wide Web ලෝකෙට ඉදිරිපත් වෙනවා මේක ආවනෙට් කියලා මුලින්ම මේ හුන්දා මේ ප්‍රොජෙක්ට් එකක රිවීස් ඒවා තිබ්බේ මේක පස්සේ ක්‍රමිකව දියුණු වෙලා ඇවිල්ලා අන්තර්ජාලය බවට පත් වෙනවා දැන් මෙන්න මේ ආපනෙට් එකත් ඇවිල්ලා ලෝකෙම ජාලගත වෙනවත් එක්ක මිනිස්සු කල්පනා කළා මේ ඇයි අපිට බැරි අපි ගා දින මේ මුදල් ටිකක් දාන්න ඩිජිටල් මාධ්‍යයට ඇයි අපිට බැරි මේකත් මේ ලෝකයේ අර දේශීමා රහිතව ගනුදෙනු කරන්න ක්‍රමවේදයක් හදන්න බැරි මේ අන්තර්ජාලය හරහාම කෙනෙක් ගැන විශ්ව කල්පනා කරන් ගත්තා. මොකද අපිට ආරක්ෂා කරලා තව දුරටත් අර ෆිසිකලි හිතන්න දෙයක් ඕක ඉදිරියට යamak විදියට තමයි ක්‍රිස්තු වර්ෂ 6861 විතර ඉලෙක්ට්‍රොනික මුදල්. මම තමයි තිබ්බ ටිකම ඉලෙක්ට්‍රොනික විදියට කොහොමද පාවිච්චි කරන්නේ කියලා නිර්මාණය කරන්න ගන්නවා. ඔකත් එක්ක ඉලෙක්ට්‍රොනික මනි කියන නිර්මාණය වෙන්න ගන්නවා 1861 දී විතර. දැන් මේ විදිහට මේ මුදල නිර්මාණය වෙනවත් එක්කම දැන් මේ මුදලේ අධිපතිත්වය යනවා යම් රටක මහ බැංකුවට සහ රාජ්‍යයට. එතකොට කිසියම් රටක රාජ්‍ය විසින් කරන ලබන තීරණ සහ ඒවා ක්‍රියාත්මක කරන මහ බැංකුව විසින් කරන ලබන ප්‍රතිපත්ති තීරණ හරි මොනවා හරි මත ඒගොල්ලන්ගේ දේශපාලනික ස්ථාවරත්වයේ දේශපාලනයේ නැඹුරුව ඔය වගේ කාරණා මත රටක මුදලේ අගය තීරණයට ගත්ත උදාහරණයක් විදිහට ගත්තොත් ඇමරිකාවේ ඉස්සර තිබ්බා මේ ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් කියලා එකක්. කියන්නේ ඇමරිකානු ඩොලරේ පෙක් කරනවා. ඒ කියන්නේ පෙක් කරනවා කියන්නේ සම්බන්ධ කරනවා රත්තරන් එක්ක. මට මේක අගය හරියට මතක නෑ. අම්සියක් මේවා කරලා තිබ්බේ. එතකොට ඇමරිකානු ඩොලර වැඩි වැඩියෙන් මේ මේවා කරන්නේ ගන්න මොකද වැඩි වැඩියෙන් රත්තරන් සංචිත ඇමරිකාවට අත්පත් කරගන්න. ඒ ඕකත් එක තමයි මේ ඇමරිකානු ඩොලරේ ලෝකෙම මේ හිරි ස්ටෑන්ඩඩ් මේ කරන්සියක් බවට පත් වෙනවා. නමුත් ඕකෙන් පස්සේ කාලේ ඇමරිකාව ඉවත් වෙනවා. මොකද මේ ඔය විදිහට යනවා නම් දේශපාලනයට ඕන විදිහට අච්චු ගහන්න බෑ. මුදල් අච්චු ගහන්න බෑ. කොහොම හරි ඒකත් එක්ක යම් කාලයකට මතක නෑ මේ ඇමරිකාව අයින් වෙනවා ওই ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එකේ. ඉදා ඉඳන් අද දක්වාම ඇමරිකානු සත්‍යයන් ඩොලරය එක දිගට ආගේ අවප්‍රමාණ වෙනවා සහ ඕක කොච්චර ඇමරිකානු ආර්ථිකයට දරුණු විදිහට බලපෑවා කියනවා ඇමරිකාව සල්ලි අච්චු ගහනවා ඕක මේ ඉතින් ට්‍රිලියන ගානකට ආගේ සාමාන්‍යයෙන් මම හිතන්නේ ලංකාවට නෙමෙයි හිතන්නවත් බැරි තරම් දැන් ලංකාව මම හිතන්නේ මේ අවුරුදු 76ටම ගත්ත ආදායම ගත්තත් ඒ ණයෙන් භාගයක් කාලක්වත් නැතුව අත්තා. එන්නේ ඉන්න ගානක මේ ණයක් ඒගොල්ලෝ හදාගන්න ට්‍රිලියන ගානක් නෑ ට්‍රිලියන 27ක් හරි. රහ ට්‍රිලියන ගානක් තමයි ලොකු ගානක ණයක් ගොඩ ගහගන්න. ඒක වෙන්නේ ඉතින් අර රටේ තෝරන නැරටිව් එක මාර්ථ තීරණය වෙනවා. දේශපාලකයාගේ මේ මත මොන හොඳ නීති තිබ්බත් ඒ රට මුදලලාගේ තීරණය වෙනවා. දැන් ඒකට සායකට සමාජයත් අඩ කරන්න දෙයක් නැහැ. මේකට යම්කිසි පිරිද්ද වෙච්ච පිරිසක් සෑහෙන කාලෙක ඉඳන් ලෝකෙ හිටියා.
මොකද ලෝකෙ මිනිස්සු විවිධාකාරයි. ඒක ඒ විවිධත්වය ඔස්සේ ලෝකේ ලස්සන වෙන්නේ. මේ විවිධත්වය ඔස්සේ මිනිස්සු කල්පනා කරන්න ගත්තා මේක හරියන්නේ නැහැ. මේ රජයන් Tamanට ඕන විදිහට මේ තමන්ගේ දේශපාලනික බලන විදිය ප්‍රතිමූර්ණරේ ඔක්කොත් එක්ක ඕන ඕන විදිහට රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කරනවා. මේකත් එක්ක ඒක මුදලට බලපානවා. එහෙනම් ඒගොල්ලෝ කල්පනා කළා ඇයි මේ අපිට බැරි බැංකු සහ රජය කියන මේ ඔක්කොම අයින් කරලා අපිටම පාලනය කරලා මුදල් එකක් හදාගන්න. කියන්නේ ස්වයන්ව තමන්ව පාලනය කරන්න මුදල් එකක් හදාගන්න බැරි ඇයි කියලා මිනිස්සු කල්පනා කරන ගත්තා. ඔක අතීතේ ඉඳන් තිබ්බා. මත් එක්ක තමයි මේ 1900 ගණන් 90 ගණන් වලදී බිහි වෙන මේ බ්ලොක්චේන් එක එන්න ගොඩක් කලින්. මේ ක්‍රිප්ටෝ ගැන කතා කරලා මම ඉස්සරහට කියන්නම්. ක්‍රිප්ටෝ ඒ කතාව ටිකක් දිගයි. කියන්නේ අපි කට්ටිය හිතන වලට කියන්නේ මේ මොකද්ද රිසර්ච් පේපර් එක ගොඩක් කලින් ඉඳන් ආවේ. මේ දැන් ඒ ඔය අදහස් එන්නවත් එක්ක මොකට ගැලපෙන රිසර්ච් පේපර් එළියට එන්න ගත්තා. එහෙම යම් කාරණා ටිකක් පිළිදෙන තිබ්බලු. නමුත් මේකට ලොකු සමාජ ස්ථරයකට බලපාන සහ මාස් මීඩියා වලට කියන පින මේන් ස්ට්‍රීම් වලට එන තරම් මහා ලොකු හඩක් තිබෙන්නේ නැහැ. මෙහෙම යන කාලේ 2008 දී සුවිශේෂී සිද්ධියක් වුණා ඇමරිකාවේ. අපි මේක හඳුන්වනවා ඇමරිකාවේ හවුසින් මාකට් ක්‍රයිසිස් එක කියලා. මේකට ඇති වුණ හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේක මෙහෙමයි. මේක කියන්නේ ෆිල්ම් එකකුත් තියෙනවා බිග් ෂෝට් කියලා. මේ ඕන කෙනෙක් නම් හොයාගෙන බලන්න ලස්සනයි මේ. කියන්නේ ටිකක් මෙහෙම ටිකක් සමහරවිට බෝරින් වෙන්න පුළුවන්. නමුත් ඒ බලන්න. ඒක ඩේරේ මේ මුල්මේ ලෝක පොඩ්ඩක් හැසිරෙන විදිහ නමු බිග් මේ දැන් කොහොම ගියාට පස්සේ දැන් මේ මේක ඇති වුණේ මෙහෙමයි. ඇමරිකාවේ තියෙන හවුසින් මාකට් එක. කියන්නේ නිවාස වෙළඳපොළක්. දැන් අපේ රටේ තියෙනවා කියලා නැත්තේ නෑ. ලංකාවේ කියන්නේ දැන් මේ ওই ටිකක් මධ්‍යම පාන්තිය හැදීගෙන ඉන්න ලංකාවේ දැන් වගේ තමයි ඔය යම් මට්ටමවල ඉස්සන කරන්නේ නෑ. ඔය ඇපාර්ට්මන්ට් තියෙන තියෙන ඔය රියල් එස්ටේට් කින්දේ අන්න ඒක තමයි මේ ගැන කතා කරන්නේ. එතකොට ඇමරිකාවේ හවුසින් මාකට් එක ගත්තොත් ඔය හවුසින් මාකට් එකේ නිවාස ගත්තොත් ඔය එක එක වර්ග තියෙනවා. සමහර ඒවා A+ ග්‍රේඩ් එක සමහර A මයිනර් සමහර ඒවා A මයිනර් සමහර ඒවා B+, B, C+ ඔහොම මේකේ ග්‍රේඩ් තියෙනවා. ඇමරිකාවේ කරේ මේගොල්ලෝ බන්ඩල් කරා. ඒ කියන්නේ මේ වගේ මේගොල්ලෝ දැක්කා සමහර CC+ එක විකිනෙන්නේ නැහැ. ඒතකොට මේගොල්ලෝ කරා මේ AA+, BB+, CC+ වගේ ඔක්කොම දාලා එකපාරට බන්ඩල් එකක් හදලා මේකට පොදු වගේක් දුන්නා. එතකොට මොකක්ද දුන්නේ? අර CC+ එක සමහර BB+ එක වටනකොට විකිණුණා. ඒ තමයි කියන්නේ ගොඩාක් කිලෝ වටනකමක් තියෙන අඩු වුණා. නමුත් ඒකට සාපේක්ෂව අර පල්ලෙහාදීම ගොඩාක් වැඩි වෙච්ච හින්දා මේ ක්‍රමය ගොඩාක් වාසිදායක වුණා. ඒකෝට මේගොල්ලෝ මේකේ ටාගට් කරේ මේව සංක්‍රමණික. ඒ කියන්නේ ඇමරිකාව ගැන ගත්තොත් ඇමරිකාව ගැන අහලා ඇති ඇමරිකන් ග්‍රේට් ඩ්‍රීම් කියලා එකක්. ඕක මේ ওই ටිකක් තියෙනවා. කියන්නේ ඇමරිකානු ග්‍රේට් ඩ්‍රීම් එකක් කියන්නේ ක්ලාසික් ඩ්‍රීම් එකක් කියලා අපි හඳුන්වනවා. ඇමරිකාව මේගොල්ලන්ගේ දේශපාලනික අතීතයේ සහ වර්තමානයේ දක්වා රට ගොඩනැගීමේදී මෙන්න මේ ඩ්‍රීම් එක පෙන්වන්නේ කියන්නේ ඇමරිකන් ඩ්‍රීම් කියන එක සංකල්පයේ ගොඩක් ඉන්ෆ්ලුවන්ස් කරා ඒගොල්ලන්ගේ ග්‍රීන් කාඩ් එක එන්නේ එක එක රටවල් වලින් මිනිස්සු ගන්න ඔන්න ඔය කතාත් එක්ක තමයි. දැන් මිනිස්සුන්ගේ රට බුලන් තරම් ගන්න තමයි හදුවේ. දැන් ඕකත් එක්ක දැන් මේගොල්ලෝගේ රට සංක්‍රමණික පුදුමාකාර දෙයක් වෙනවා. කියන්නේ මේ දිගුල වෙන්න පුළුවන් අපිට අලුත් අවස්ථා තියෙනවා කියලා ගොඩාක් සංක්‍රමණික වෙනවා. ඒතර ඒ ගොඩ ගිය මිනිස්සුත් ගොඩක් ඉන්නවා. ඒකත් එක්ක මේ හවුසින් මාකට් වල ඒජන්ට්ලා මේ ටාගට් කරන්නේ සංක්‍රමණය කරනවා. සංක්‍රමණය ටාගට් කරලා අර වටිනාකම අඩු CC+ ඒවා මේගොල්ලන්ට දෙන්න ගත්තා. දැන් දෙනිද්ද මොකක්ද උනේ? උලන්නේ මොයි මිනිස්සු ඇනේ මොයි ඉන්න ගාම මිනිස්සේ දන්නේ නැහනේ. දැන් ජොබ් එක හම්බුනාම ගෙවන්න පුළුවන් කියලා ගන්නවා. තමයි ජොබ් එකක් තිබ්බ මිනිස්සෙක් කිසි ගත්තා. දැන් ගෙවක් ගෙවන්න දෙන්නේ තියෙන ලේසියෙන් දෙනවා නිකන් ෂෙනිකෝ දීගෙන දීගෙන යනවා. ඒක දෙනවත් එක්ක මොකක්ද උනේ? මේක දුන්නා දැන් මිනිස්සු ගන්නවා. ගත්තට පස්සේ උනා ටික කාලයක් ගිහලා සමාජයත් එක්ක ගැටෙනවා. වත් එක දෙනවා. මේ ගත්ත නිවාසෙ මෙච්චර වටින්නේ නැහැ. තමන් මේ එන CC+ එකක් තමයි අරන් තියෙන BB+ එක වටනා කොට වගේ දෙයකට ගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කළේ? මෝටේජ් පොන් ගෙවන්න නැතුව හිටියා. මේක නතර වුණා. මේක මුලින් වැඩි දැනෙන්න ගත්තේ නැහැ. නමුත් එක තැනකදී මේක ලොකු ක්‍රයිසිස් එකක් කරලා මිනිස්සු බහුතරයක් ගන්න නැති වෙනවා. ඒ කියන්නේ ඔය වගේ ක්‍රයිසිස් එකක් හිමින් හිමින් ආවා කියලා දැනෙන්නේ නැහැ. කියන්නේ මුලින්ම 100 200ක් ගන්න නැහැ කියලා ඔබ දැනෙන්නේ නැහැ ලොකෝට. මොකද දැන් ඔය ලෝන් දෙනවා දැන් මේව ගත්තොත් දැන් ඔය ගියක් ගන්න එක වාට බෑ. මේ සංක්‍රමණික ගාවේ ලොකු සල්ලි යන්නේ නැහැ. ඒතකොට මේගොල්ලෝ ගන්න බැංකු ලෝන් ගන්නවා එහෙම. يعني මුලින් කොහොමද බැංකු වල ඇම්බිසක් ඉන්නව ගෙවන්න නැතුව ඉන්නවා. අපි කියන්නේ අපි බෝල් නායකලා කපාගන්නේ. බැංකු වල කොහොමද කපනවා උදේට ගන්න කියලා. ඉතින් මුලින් බෝල් නායකලා වැඩි දැන් ගණන් ගත්තේ නෑ. නමුත් මේක එක්තරා තැනකදී ප්‍රතිවිශාල පිරිසක් ගෙවන්න දෙනවා. කියන්නේ මේ ගෙවන්නේ නැහැ කියන්නේ මොකද බැංකු ණයට දෙන්න කාගේ පොලිද? ඒගොල්ලන්ගේ තැන්පත් කරුවෝ ගාදින් සල්ලි ටිකලා දෙන්නේ. ඒ තැන්පත් කරුවෝ ගාව දුන්න ටික දැන් ගෙවන්නේ. දැන් ගෙවද්දී තැන්පත් කරුවන්ට ගෙවා ගන්න බෑ. මේක ලොකු ක්‍රයිසිස් එකක් වෙලා ඇමරිකන් මාකට් එකෙන් බලතුනේ කඩා වැටෙන ගත්තා. මේ කඩන් වල කොච්චර දරුණුවට සිද්ධ වුණාද කියනවනේ. මේ හවුසින් මාකට් එක කඩන් වැටෙනවා. ආසන්න වශයෙන් මේකේ 32% විතර අපේ අඩු වෙනවා. ඒ කියන්නේ සමස්තයක් විදිහට 32%කට ආසන්නව නිවාසවල මිල අඩු වෙනවා. ඒ කියන්නේ තිබ්බා නම් හයි වැලියු එක
ඔක්කොම ටික මේ වෙලාව හරි කරෙක්ෂන් එකක් එනවා වගේ වුණා. ඒකත් එක්ක මේ අවස්ථාවේදී ඇමරිකානු භාණ්ඩාගාර දිනසියදිනෝ ඩොලර් බිලියන ආසන්න වශයෙන් 440ක් විතර. ඩොලර් බිලියන 440ක විතර ප්‍රමාණයක් මේ බැංකුව ටික බේර ගන්න විතරක් වෙලා. දැන් ඔක කොච්චර ලොක් ගන්න තියෙනවද ලංකාවේ අදට ලංකාවට ගෙවන්න තියෙන අය ඩොලර් බිලියන 100කට කිට්ටක් වැඩි. එතකොට හිතන්නේ මේ වගේ 4 ගුණයක්. කොයි ගානක්ද ඒක 2008 මේ කියන්නේ. දැන් මේවත් එක්ක දැන් ඔන්න මිනිස්සුන්ට අර අපි කලින් කිව්වේ දැන් ඔන්න මේ මුදලේ වටිනාකම Tamanගේ අතේ තියෙන්න ඕනි. මුදල කියන්නේ Taman පාවිච්චි කරන එක රජයේ දිනුවත් ඩිපෙන්ඩ් වෙන්න බෑ කියලා කියපු පිරිසක් ඉන්නේ කියලා. මෙන්න මේ හන්ද ඔන්න ගොඩනගෙන අවස්ථාවක් දෙනවා. මොකද රජයේ පෙන්නලා තියෙනවා රජය හරියට වැඩ කරලා නැහැ. සහයකින් තමයි මේ විදිහට මේ හවුසින් මාකට් ක්‍රයිසිස් එකක් ඇවිල්ලා මේ මාර විනාශයක් වුණේ කියලා. මේක ගොඩාක් උඩට දැන් මේකත් එක්ක මේ හඬ ගොඩක් නැගිනවා අපිට ඕනි මුදල මේක වෙන් කරන්න කියලා. තමන්ටම ගැලපෙන කියන්නේ පුරවැසියාට පාලනය කරන්න පුළුවන් මුදල නිර්මාණය විය යුතුයි කියන කතාව ඉස්සරහට එනවා. මෙන්න මේ තීරණාත්මක මොහොතේදී තීරණාත්මක පුද්ගලයෙක් එළියට එනවා. කවුද? ඒ තමයි සතෝෂි නකමෝටෝ. සතෝෂි නකමෝටෝ කියන්නේ පුද්ගලයෙක්ද සංවිධානයක්ද කවුද කින්දමන්ද කෙනෙක් ගැන ලෝකෙ විනාකාර මට්ටමේ කතා තියෙනවා. කතා කොහොම වෙතත් ඔහු කවුරු වුණත් ඔහු මං හිතන පුද්ගලයෙක් වෙන්න ඇති කියලා සමහර සංවිධානයක් වෙන්න ඇති. අපි දන්නේ නැහැ කවුද කියලා. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. ඔය කතාව කියන්නේ හේතුවක් වෙන්නේ ෆයිනෑන්ෂල් ලෝකේ කතා වෙන දෙයක් තමයි. ලෝකේ ෆයිනෑන්ෂල් ලෝකේ කිසිම සංසිද්ධියක් ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ හේතුවක් තියෙනවා කියලා. දැන් 2008 හවුසින් මාකට් ක්‍රයිසිස් එක ගත්තොත් ඒක මං හිතන්නේ මං උනත් ඒක පිළිගන්න ඒක ආණ්ඩුවක නවත්තන්න තිබ්බා. මොකද ඔය ඩේටා දැන් ලංකාව වගේ නෙවෙයි. ඇමරිකාව වගේ රටවල් ගත්තොත් ඔය රටවල ඩේටා සෑහෙන්න යනවා. උඩ තියෙන ඩේටා ටික යට දන්නවා යට තියෙන ඩේටා ටික හැමෝම දන්නවා. ඩේටා ටික මේ යනවා හතරට. මෙහෙමයි කියලා ඩේටා වෙනම ඇනලයිස් කරන්න එපා ඉන්නවා. ලංකාවේ දැන් අදටත් හරි අමාරුයි ෆයිනෑන්ෂල් ඩේටා ගන්න. දැන් නම් මොන ටිකක් තියෙනවා මේ සම්මේකෙන් පස්සේ. ඒ නැත්නම් ඒ හරි අමාරුයි ඔය හොයාගන්න. ලංකාවේ තොරතුරු දැනගැනීම පාන්තාව කියව නැති වුණා නම් හරි අමාරුයි ඩේටා එලියට දැම්මොත් හොයාගන්න. ඇමරිකාවේ හැම නෑ. ඒගොල්ලන්ගේ ඒවා ගොඩක් කලින් ඉඳන් තියෙනවා. ඒකින්ද මේගොල්ලෝ මේ ඔය ෆයිනෑන්ෂල් ඩේටා රිලීස් කරනවා. දැන් එහෙම මොහොතක 2008 එක සිද්ධ වෙච්ච එක්තරා මට්ටමකට ඕන ගැන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. හරි එහෙම හරි ගෞරවය ඔය ඇති කරා කියලා ගත්තා. පහළ දැන් මේ අර මං කියන යම් පිරිසක් බලාපොරොත්තු වෙනවා කියලා දැන් මුදල Taman විසින් පාලනය කිරීමක්. මෙන්න මේක ඉදිරියට යෑමක් විදිහට 2008 ඔක්තෝබර් 31 සතෝෂි නකමෝටෝ කියලා කෙනෙක් බිට්කොයින් වල රිසර්ච් පේපර් එක ඉදිරිපත් කරනවා. ඔන්න උත්තර වැද. බිට්කොයින් එක ඉදිරිපත් වෙන්නේ නිකන් එකපාරට උපාදික පහළ වෙච්ච සංකක් හරි දෙයක්. ඉතින් මේ අම්මම පුතු දෙයක් හොයාගත්තා. BTC කියලා මේක මාර දෙයක් කියලා අපි ගන්නේ මේක එන්නේ රිසර්ච් පේපර් එකක් විදිහට කියන්නේ පරීක්ෂණ පත්‍රිකාවක් විදිහට. දැන් තියෙනවා පරීක්ෂණ පත්‍රිකාවක් කියන්නේ මොකක්ද? මොකක් හරි යම් කිසි කාලයක් තිස්සේ කරලා යම් පරීක්ෂණයක් ඒක කොහොමද ගොඩනගන්නේ? මේක ආරක්ෂාවට දාන්නේ මොන වගේ පියවරද? මේ වගේ ගොඩාක් තියෙනවා. ඒගොල්ල කතා කරලා ඊට පස්සේ මේකට තෙසිස් එකක් ලියලා රිසර්ච් පේපර් එකක් ලියලා මෙහෙම තමයි මේක රිසර්ච් එකක් කියන්නේ ටිකක් දීර්ඝ කාලය ශ්‍රමය වැය කරන්න ඕනි වැඩ. මේක පරීක්ෂණ පත්‍රයක් විදිහට එළියට එනවා. මේක කියන්නේ BTC ගණිත මේ පැත්ත ඔය කතා ටිකත් එක්ක ඔන්න එළියට එනවා. මේක එළියට එනවත් එක්ක ඔන්න ලෝකෙට අලුතෙන් දෙයක් නිර්මාණය වෙනවා. ඒ මොකක්ද? ඒ තමයි ක්‍රිප්ටෝ කරන්සි. මම ක්‍රිප්ටෝ කරන්සි වලට හිමිට යනවා. අර ඉෂුව ගන්න. ගැඹුරු ක්‍රිප්ටෝ කරන්සි නිර්මාණය වුණා. දැන් ඔන්න ලෝකෙට අලුත් වචනයක් ආවා. මොකද්ද? ක්‍රිප්ටෝ කරන්සි. ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකක්ද? දැන් ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මෙහෙම දෙයක්. දැන් මේ සාදේ කාලෙදී අන්තර්ජාලය ඔක්කොම දිනු වෙලා තියෙද්දි සතුටුශීලා දැක්කා. අපි ලෝකයේ හා සම්බන්ධ වෙන අපිට තියෙන පහසුම ක්‍රමය තමයි මේ අන්තර්ජාලය හරහා නිර්මාණය මේ කෙනෙක් සමග සම්බන්ධ වෙන. කියන්නේ ලෝකෙම ග්ලෝබලයිසේෂන් එහෙම නැත්නම් විශ්ව ගම්මාන එහෙම නැත්නම් ගෝලීකරණය ලක් වෙන මොහොතක ලෝකයේ සමග සම්බන්ධ වෙන පහසුම ක්‍රමය තමයි මේ ඩිජිටල් ලෝකය හරහා සම්බන්ධ වෙන. එහෙනම් අපේ ලෝකයේ සියලු දෙනාම දේශ සීමා ස්ත්‍රී පුරුෂ ස්වභාවයන් හැමදේම නොසලකා හැරලා යම් කිසි ජන වර්ග සමග ඕන කෙනෙක්ට පාවිච්චි කරන මුදල් ක්‍රමයක් පාවිච්චි හදනවා නම් ඒකට හොඳම ක්‍රමය තමයි ඒක ඩිජිටල් ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ ඩිජිටල් ලෝකයේ සමග එක් වෙච්ච විනිමය නිර්මාණය කරන තුරු ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මෙන්න මේ විදිහට ඩිජිටල් ලෝකයේ සමග එක් වෙලපු මුදල් වර්ගයක් වුණා. ඒතකොට ක්‍රිප්ටෝකරන්සියක් කියන්නේ සරලවම ඩිජිටල් ටු වර්චුවල් කරන්සියක්. එහෙම නැත්නම් අපි කියනවා ඩිජිටල්. කියන්නේ අපිට ඒක අල්ලන්න බෑ. වර්චුවල් කියන්නේ ඒක අපිට අස්පර්ශයි. කියන්නේ මේ බිට්කොයින් කියන දේ ගත්තොත් මේ සතෝෂි නිර්මාණය කර බිට්කොයින් කියන දේ ගත්තොත් මේක අස්පර්ශයක්. ක්‍රිප්ටෝකරන්සි වල දෙයක් අස්පර්ශී. අපිට ඒක අතින් අල්ලන්න බෑ. මේ අපිට මේ තියෙන බිට්කොයින් එක කියලා පෙන්වන්න බෑ. ඔය සමහර අර මේ මොකද ඩලාස් වලින් එක්ස්ප්‍රස් එකෙන් අලිබාබාවෙන් ගෙනපු මේ බිට්කොයින් පෙන්වනකොට මේ බිට්කොයින් එක ගොන් ඇඩ් එකකට බිට්කොයින් එක අල්ලන්න බෑ ඇත්ත. බිට්කොයින් එක කියන්නේ අස්පර්ශීය දෙයක්. ඒක කාටවත් අල්ලන්න බැරි අස්පර්ශීය දෙයක්. එතකොට ඒක
මේ රකින්නයි දැන් මේ ආරක්ෂාවට තියෙන ක්‍රිප්ටෝග්‍රැෆි කියලා ටෙක්නොලොජි. ඒතර සරලම ක්‍රිප්ටෝකරන්සි කියන වචනය ගත්තොත් මේකත් එක නිර්මාණය වෙන ක්‍රිප්ටෝකරන්සි කියන්නේ ඩිජිටල් හරි වර්චුවල් එක කියන්නේ අපි කාටවත් අස්පර්ශය මුදල් ඒකකයක් ඒකේ මේ ආරක්ෂාව සඳහා තියෙන ක්‍රිප්ටෝග්‍රැෆි කියලා තාක්ෂණය. ඔය ක්‍රිප්ටෝග්‍රැෆි කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැත්නම් ඔක නිකන් හිතන්නකො අගුල් දෙකේ දොර ලොක්කයක් වගේ කියලා එන්ජිම ගත්තා. කියන්නේ නිකන් දොරක් තියෙන එකට අගුල් දෙකක් තියෙනවා. එකක් ඇතුලෙන් ගන්නවා එකක් පිටින් ගන්නවා. අන්න එහෙම තියෙනවා නම් එන්නේ වගේ දෙයක් තමයි බිට්කොයින් කියන්නේ. හොඳයි. එතකොට දැන් මේ ගත්තොත් මේ ක්‍රිප්ටෝකරන්සි වල තියෙන විශේෂත්වය තමයි අපි ගත්තොත් සාමාන්‍ය මුදලියක් ගත්තොත් ඒක පාලනය කරන්නේ රාජ්‍යයන් වගේ. දැන් ගත්තොත් ලංකා රුපියල ගත්තොත් ශ්‍රී ලංකා රුපියල කියන එක පාලනය කරන්නේ ශ්‍රී ලංකාවේ මහ බැංකුව. ඒකට ඇමරිකාවේ කියන්නේ ලංකා රාජ්‍යයට තමයි තියෙන සාමාන්‍ය මුදලක පාලනය තියෙන අදාළ රටක මහ බැංකුවට. එතකොට අපිට හම් වෙන ඊළඟට ඇමරිකානු සජ්ජන බඩුවේ ගත්තොත් ඒක ඒ රටේ තියෙන මහ බැංකු සහ පෙරලා ඒගොල්ලෝ තමයි ඒක අපන්නක් වශයෙන් කරන්නේ. ඊළඟට යුරෝ එක ගත්තොත් ඒක යුරෝපා යූනියන් එක. මෙහෙම කාන කට්ටිය තමයි මේක පාලනය කරන්නේ. එතකොට මේ ක්‍රිප්ටෝකරන්සි වල තියෙන විශේෂත්වය තමයි ක්‍රිප්ටෝකරන්සිස් කියන දේව පාලනය කරන්නේ අදාළ කරන්සි එකේ නෙට්වර්ක් එකක් තියෙනවා. මේක ඉස්සර අපි කතා කරමු දීර්ඝ මේ නෙට්වර්ක් එක පාලනය කරන ලබන පිරිස විසින් තමයි ක්‍රිප්ටෝකරන්සි කියන කට්ටිය පාලනය කරන්නේ. එතකොට ඔයකේ මේ ආරක්ෂාවට දෙන බ්ලොක් චේන් කියලා ටෙක්නොලොජි එකක් මේ කතා ටිකක් තියෙනවා. දැන් මේ අපි බලමු මොනවද මේ සතෝෂි නිර්මාණය කරන ක්‍රිප්ටෝකරන්සි ගැන කතා කරද්දී මෙතනින් මුලින්ම කතා කරන්නේ BTC ගැන. මේ බිට්කොයින් වල තිබු විශේෂ ලක්ෂණ මොනවද සහ මේක කොහොමද සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනස් වුනේ කියන එක චුට්ටක් කතා කරලා යමු. පළවෙනිම වෙනස් වෙන තමයි ඩිසෙන්ට්‍රලයිසේෂන්. මොකද මේ ඩිසෙන්ට්‍රලයිසේෂන් කියන්නේ? සරලව ඩිසෙන්ට්‍රලයිසේෂන් කියන්නේ no central authority. ඒ කියන්නේ අපි ගත්තොත් ඇමරිකන් එක්ස්චේන්ජ් ඩොලරය වෙන්න. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ රුපියල වෙන්න. මේ ඕන මුදල් දෙකක් ගත්තොත් මේවා මැදි නම් පාලනය කරලා කරන පිරිසක් ඉන්නවා. කියන්නේ මැද ඉන්නවා මැද්දේ ඉන්නවා පාලක කණ්ඩායම. මම ලංකා රුපියල ගත්තොත් ඒක ලංකා ශ්‍රී ලංකා මහ බැංකුව ඊට පස්සේ ඇමරිකන් ජන පෙට්‍රෝලිය ගත්තොත් පෙට්‍රල් සය ආශ්‍රිත ගවර්න්මන්ට් එකේ කට්ටිය. ඒතකොට ඒ වගේ පිරිස ඒක පාලනය කරනවා. එතකොට මේ ඩිසෙන්ට්‍රලයිසේෂන් කියන සංකල්පයේදී කියන මූලික දේ තමයි එහෙම මැද ඉන්නේ ඒකීය පාලක පාර්ශවයක් නැහැ. කියන කවුරු එක්කෙනෙක් වුණ පාලක පාර්ශවයක් නැහැ. දැන් මෙහෙම එක්කෙනෙක් වුණ පාලක පාර්ශවයක් ඉන්නකේ අවාසි කියන පිළිසල කතා කරමු. දැන් ගන්නකො ලංකාව ගත්තොත් ලංකාවේ රජය විසින් ගන්න ලබන සියලුම මූල්‍ය මේ පැත්තට බලපාන තියෙන ඔක්කොම බලපානවා ශ්‍රී ලංකා රුපියල අගය කොහොමද කියනවාද කියලා බලන්න. උදාහරණයක් විදිහට ඔයාලට මතකත් ඇතිව 2022 දී ගෝඨාභය රාජපක්ෂ රජයේ හිටපු මහ බැංකුවේ අධිපතිවරණ වන අජින්ඩවල් කබ්‍රාල් තීරණය කරනවා මේ ලංකාවේ රුපියල ඇමරිකන් සජර ඩොලරේ අගය ස්ථාවර තියාගන්න මොකද කරන්නේ? මේ සංචිත වැය කරලා මෙහෙම තියාගන්න. ඒකෙන් ළඟුනේ ලංකාව සංචිත නැති වුණා සහ ඒක පස්සේ ලංකාව බංකොලොත් මත් කියන්නේ ගෙවුණු ශේෂ අර්බුදයක් වෙලා ඊට පස්සේ ලංකාව ණය ගෙවා ගන්න බැරි තැනකට එල්ල බංකොලොත් මට්ටමට වැටෙන්නම මේ කාරණේ හේතු වුණා. මේක වෙන කාමයේ තුල කුක්කුලක් ගැඹුරට යන්න පුළුවන් මේවා. එතන එහෙම ගැටලුවක් සිද්ධ වුණා. ඊළඟට තේරෙනවද මේ ළඟතෝ යම් කිසි මැද්ද පාර්ශ්වයක් කියන රජයක් විසින් පාලනය කරද්දී රජයේ ගන්නවන මූල්‍ය තියෙන ඔක්කොම බලපාන. ඒතකොට රජයේ පිස්සුවක් කෙරුවොත් අනිවාර්යයෙන්ම බලපාන. අන්න ඒකින්ද ඒ ඉන්නේ අවාසයේ පළවෙනිම නැති වෙනවා. කියන්නේ මේක එකක්. මම මැද පාර්ශ්වයක් පාලනය කරද්දී වාසි නැද්ද කියලා කෙනෙක්ට දෙන්න පුළුවන්. වාසි තියෙනව නැත්තේ නෑ. එකක් තමයි මේ නීතිමය පැත්ත. කියන්නේ මොකක් හරි දැන් මේ දැන් ලංකාව රුපියල ගත්තොත් ඒක ලංකාව රජයේ සහාය මහ බැංකුවකින් පාලනය කරන ඉන්න මූල්‍ය පැත්තෙන් මොකක් හරි වංචා සිදුවෙද්දී ඒවට පිළියම් තියෙනවා. මේ විදිහට මේ නෙට්වර්ක් එකට එද්දී ඔන්න ආරක්ෂා පැත්තේ යම් මේ ඔය අපි ඒක වෙනම ඉන්සරේ කතා කරමු. තම ප්‍රායෝගිකව ගත්තොත් අන්න එහෙම ලොකු වාසියක් තියෙනවා. නම් රජයේක මේ මොකද මේ තීරණ බලපාන්න නැති හින්දා. එතකොට සෙන්ට්‍රල් ඔතොරිටි එක නැතුව මේ ඩිසෙන්ට්‍රලයිසේෂන් වලදී තියෙන වාසිය තමයි දැන් අර ලංකා රජය වගේ එක තනි පුද්ගල කණ්ඩායමක් මේ මුදල පාලනය කරන්නේ. මුදල පාලනය කරන්නේ කිසියම් ආකාරයක ටිකක් ඩිස්ට්‍රිබියුටඩ් කණ්ඩායම. ඒක අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට දැන් මේ මම කියන විශාල කණ්ඩායමක් දැන් මේ මුදල පාලනය කරන බිලිච්ච ගත්තොත් ඒක ටිකක් විශාල පිරිසක් තමයි පාලනය කරන්නේ. එතකොට මේගොල්ලෝ අතර යම් මට්ටමකට සම්බන්ධතාවයක් තියෙනවා. මේ සම්බන්ධතාවය තියෙන පාවිච්චි කරන peer to peer transaction. peer එකක් කියන්නේ ඔය දැන් BTC ගත්තොත් මේ ජාලයට සම්බන්ධ වෙලා තියෙන එක්කෙනෙක් අපි හඳුනනවා peer එකක් කියලා. මෙන්න මේ peer අතර සිද්ධ වෙන කරදරයක් හඳුනනවා peer to peer transaction එකක් කියලා. දැන් මේක මේ peer to peer එක කියන්නේ දැන් මේකේ තියෙන වාසිය තමයි මේකෙන් මේ අරගෙන. ඔය කියමු බැංකුවගේ කට්ටිය මගේ අරීමේ හැකියාව තියෙනවා. මේක ගැන ඉස්සෙල්ලට කතා කරමු. දැන් ඉස්සෙල්ලා මේ ඩිසෙන්ට්‍රලයිසේෂන් කියන එක ටිකක් කතා කරමු BTC වල කොයි වගේ එකක්ද තියෙන්නේ කියලා. දැන් මේකේ තියෙන මේ පළවෙනි රූපයෙන් ගොඩනගන පේනවනේ සෙන්ට්‍රලයිස් කියන නෙට්වර්ක් එක. සෙන්ට්‍රලයිස් නෙට්වර්ක් එක මේ විදිහ තමයි. සෙන්ට්‍රලයිස් නෙට්වර්ක් එකට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ශ්‍රී ලංකා රුපියල ඊට පස්සේ අපිට හම්බුනා ඇමරිකන් ඩොලර් වගේ ඕනම රටක
මුදල් ඒකකයක් ගන්න පුළුවන් මේ මොකද්ද මේ සෙන්ට්‍රලයිස් විදිහට කියන්නේ මැදිනම් පාලනය කරන ලබන මේකක් විදිහට. ඊළඟට අපිට ඩීසෙන්ට්‍රලයිස්. මොකද ඩීසෙන්ට්‍රලයිස් කියන්නේ? ඩීසෙන්ට්‍රලයිස් කියන්නේ මේවද? දැන් අර මේ මැද හිටපු එක පාලන පාර්ශ්වයෙන් වලට මේකෙදි පාලන පාර්ශ්ව කිහිපයක් තියෙනවා. ඩීසෙන්ට්‍රලයිස් වලට එන්නේ එක පාලන පාර්ශ්වයන් කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට මේ ලිච්ඡවි රාජ්‍ය සමය වගේ ගන්නට අපි ෆෙඩරල් ආණ්ඩුවම කියන්නේ අන්න ඒ වගේ තියෙන මේ ඔය ඩීසෙන්ට්‍රලයිසේෂන් වගේ ගත්තොත් ඉන්දියාවෙත් එකම මට්ටම ෆෙඩරල් තියෙන ඉන්දියාවේ ප්‍රාන්ත රජයන් ගත්තොත් මේ විදිහටත් තමයි යන්නේ. ඉතින් ඉන්දියාවේ මධ්‍යම රජයට යම් බලයක් තියෙනවා. ඒකේ ඊට පස්සේ ප්‍රාන්ත රජයන්ට විදිය දෙනවා. ඒකට ඒගොල්ලෝ පාලනය කරන්නේ. ඔන්න ඔය වගේ වැඩ තමයි ඩීසෙන්ට්‍රලයිසේෂන් වල දෙන්නේ. කියන්නේ අර එක පාලකයෙකුට පාලකයෝ කිහිපයක් යනවා. ඒතකොට තේරෙනවද දැන් මෙහෙම පාලයක්. දැන් හිතන්නකෝ දැන් BTC වලින් කලේ මේ විදියට අර එක පාලකයෙකුට පාලකයෝ කිහිපයක් මේව කළත් එතන ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් දැන් ඉන්දියාව ගන්න ඉන්දියා සමහර ප්‍රාන්ත ගත්තොත් ඒවා ප්‍රාන්ත මධ්‍යම රජයට කන්ට්‍රෝල් නැහැනේ. එතකොට ඒගොල්ලෝ ගන්න සමහර තියෙනවා ඒවා පිස්සු තියෙන. එතකොට ඒවා යම් මට්ටමකට බලපානවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒතකොට ඒකෙන් දැන් මේ ඩිසෙන්ට්‍රලයිසේෂන් පැත්තට આવොත් ඕක මුදල් එකකට ගලොත් ඔතන වෙන අවුලක් තමයි දැන් ඩිසෙන්ට්‍රලයිසේෂන් එකත් යම්කිසි මැද පාර්ශ්ව ටිකක් ඉන්නව නැත්තේ නෑ. මේ මැද පාර්ශ්ව ටිකක් ඉන්නවා කියන තැනම අපි ලොකු ගැටලුවකට මුහුණ දෙන්න පටන් ගන්නවා මොකද්ද? අපි හිතන්නේ නැති ප්‍රශ්නයක් එන්න ගන්න මොකද මේක ව්‍යාත්ත වෙන්න මොකද වෙන්නේ? අපි දන්නේ නැහැ මැද පාර්ශ්වයන් කිහිපයක් ඉන්නවා. මේ පාර්ශ්වයන් කිහිපයක් ඉදින්දි මේගොල්ලෝ ගන්නු ලබන පිස්සු తీරන හැම දෙයක්ම බලපන්න ගන්නවා කියන එක අවුල්. මොකද මේගොල්ලෝ මොකක් කර පිස්සු తీරනයක් ගත්තොත් අර මුදලේ වටනකොට මේ වටනකොට බලපෑමක් සිදුවෙනවා. ඒකින්ද මේක ඩිසෙන්ට්‍රලයිස් කරලා හරියන්නේ නැහැ. ඒක දැක්ක සතුයි. සතුයි කල්පනා කරලා මේක ඩිසෙන්ට්‍රලයිසේෂන් කරොත් මේක වෙන්නේ යම්කිසි පුද්ගල පාර්ශ්වයන් කිහිපයකට බලය යන මෙහෙම කීප දෙනෙක් අතර බලය ගියාට පස්සේ මේගොල්ලෝ මේක පාලනය කරන්න ගන්නවා මේ මුදල. එතකොට අර අපි සෙන්ට්‍රලයිස් එක කිව්ව එක එයා කියන්නේ මැද සාමාන්‍ය මැද එක්කෙනෙක් කියද්දී ඒ මනුස්සයා එක තීරණයක් කරලා මොකක් හරි පැත්තට යනවා. ඩිසෙන්ට්‍රලයිස් දුක කැඳහැලියක් වෙන්න පුළුවන්. ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඔක තීරණ ගන්න බල පාර්ශ්ව කිහිපයක් ඉන්නවා. සතුටු කල්පනා කරන්නේ මට මේ අර මැද ඉන්න සෙන්ට්‍රලයිස් කියන ඒකාධිපති ක්‍රමය ඩිසෙන්ට්‍රලයිස් කියලා මේක කැඳහැලියක් වෙන ක්‍රමෙත් මට වැදගත් නැහැ. මට එහෙම මුදලක් මම නිර්මාණය කරොත් එයාට අනාගත පැවැත්මක් නැහැ. මට අනාගතයට ගැළපෙන මුදල් ගැන නිර්මාණය කළ යුතු නම් මේ නිර්මාණය කරන ලබන මුදල් ලේඛකයේ ජාලයට සම්බන්ධ වන සියලුම දෙනාට සමාන බලතල ලැබෙන සායකයන්ට සමාන හැකියාවන් ලැබෙන මේ පාලන බලයන් ලැබෙන ක්‍රමයක් නෙට්වර්ක් එක නිර්මාණය විය යුතුයි. මෙන්න මෙතන ඉස්සරහට යෑමක් විදිහට ඩිසෙන්ට්‍රලයිස්ඩ් ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකක් නිර්මාණය වෙනවා BTC වලට. ඒතකොට මේකේ දින විශේෂත්වය මොකද? BTC එකෙන් දැක්කම software එක. හොඳේ ඔක open source software එක ඕනකම download කරගන්න පුළුවන්. GB කිහිපයක් වෙන්නේ නිකන් download කරගත්තොත් අපේ machine එකට node එකක්. මොන node තමයි තියෙන node එක. මේ තියෙන node ටික. මේ තියෙන node ටික. මේ node එකක් ගත්තොත් මේ node එකට හැමෝටම සමාන බලතල තියෙනවා. ඒතකොට මේක සම්බන්ධ වෙච්ච තියෙන වාසිය තමයි හැමෝටම සමාන බලතල හම්බෙන්න හැමෝටම ප්‍රශ්නයක් නැතුව ගනුදෙනු කරන්නේ කටයුතු ටික කරන්න පුළුවන් සහ මේක අර කවුරුවත් ඔක්කොම රජවරු ඔක්කොම පැසියෝ වගේ සංකල්පයක් තමයි මෙතන යන්නේ. දැන් ඔන්න දැන් සතෝෂි තිබ්බ පළවෙනි බාධා වයින් කළා රාජ්‍ය අවශ්‍යයි කියන එක මුදල පාලනය කරන්නේ නැහැ. එයා රාජ්‍ය අයින් කළා. එයාව ගෙනාව අර අපි කියන ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවගේ හැමෝටම සමාන බලතල තියෙන ක්‍රමයේ දෙයක් ඔන්න සතෝෂි නිර්මාණය කළා. ඔන්න රාජ්‍ය රීප්ලේස් කරා. අපි ඉස්සරහට යමු. ඊළඟට මොකද්ද මෙයා රීප්ලේස් කරන්නේ? ලිමිටඩ් සප්ලයි එක. කියන්නේ මේ ගත්තොත් දැන් ඔක ලංකාව රුපියල ගන්න ඇමරිකානු සත්‍යයන් ඩොලර් ගන්න මම අර ඇමරිකානු සත්‍යයන් ඩොලර් ගන්න කියද්දෝ මේගොල්ලෝ ගෝල්ඩ් ස්ටෑන්ඩ් එකක් කියලා ටිකක් තිබ්බා මේගොල්ලෝ ගල්වලා දාන ඒගොල්ලන්ට හිතේ හැටියට මුදල් මුද්‍රණය කිරීමට නොහැකි කම් වගේ ගැටලු හින්දා දැන් ලංකාව රුපියල ගත්තත් ඒකේ ලිමිට් සප්ලයි ගන්න අන්ලිමිටඩ් සප්ලයි එකක් තියෙන ලංකාවේ රජයට ඕන විදිහට අච්චු ගන්න පුළුවන් ඒකින්ද මේ පත්‍ර දැන්වීම යන කාලයකට අද දවසේ මෙච්චරක් අච්චු ගහුවා ඊයේ දවසේ මෙච්චරක් අච්චු ගහුවා මේ මාසෙ මෙච්චර අච්චු ගහුවා මේ කතාව ඉස්සරහට යන්න වේද වෙන්නේ අර ඔගේ අන්ලිමිටඩ් සප්ලයි එකක් තියෙන හින්දා දැන් මේ අන්ලිමිටඩ් සප්ලයි එකක් තියෙන එකේ අවුල මොකද්ද මේ කියන්නේ මේ තීරිත්තුවක් නැතුව මුද්‍රණය කරන්න පුළුවන්කම දින අවාසිය මොකද්ද අවාසිය තමයි මේක උද්දමනයත් එක්ක මේ වගේ අගය ආවම දැන් උද්දමනය කියන්නේ මොකක්ද කියලා හරි උද්දමනය කියන්නේ මෙහෙමයි උද්දමනය කියන්නේ ඔයා විසින් දැන් ඔයා ගත්තොත් ඔයා ඕනම කෙනෙක් ගත්තොත් ඔයා මේ වෙළඳ පොලෙන් භාණ්ඩ සේවා ලබා ගන්න උදාහරණයක් භාණ්ඩ ආහාර නැත්නම් බීම වර්ග එක එක දේවල් ගන්න සේවාවන් ඉදිරි දුරකථන සේවාවන් ඊට පස්සේ ප්‍රවාහන එහෙම එක එක සේවාවන් නා ලබා ගන්නවා ලංකාවේ වෙළඳ පොලෙන්. එතකොට මේ උද්දමනය කියන්නේ දැන් හිතන්නකෝ දැන් මේ ටිකට මේ ඔයා මොකක් හරි ගන්න ටිකට උදාහරණයක් විදිහට ඔයාලට මාසෙකට යනවා රුපියල් 5000. ඔන්න ඕක ඊළඟ මාසේ වෙද්දී රුපියල් 5500කට වැඩිලා ගෙනත් 500 ගේ වැඩිලා. ඔන්න ඔය විදිහට ඔව් තමන් අර ගන්න ලබන භාණ්ඩාසයාවට වැය වෙන මිල වැඩිීමේ වේගය තමයි උද්දමනය කියන්නේ.
එතකොට දැන් ඒක කොහොමද මේ අන්ලිමිටඩ් සප්ලයි එකත් එක්ක සම්බන්ධ වෙන්නේ? දැන් ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් ගත්තොත් රටක මිනිස්සු අතේ මුදල් පරිභෝජනය වැඩි වෙද්දි මොකද වෙන්නේ? මිනිස්සුන්ට අලුතෙන් භාණ්ඩ සේවා මිලදී ගන්න පුළුවන්. භාණ්ඩ සහ සේවා වැඩියෙන් මිලදී ගන්නවා කියන්නේ මේගොල්ලන්ගේ සැපයුම එකපාර වැඩි වෙන්නේ නැහැ. එතකොට ඉල්ලුම හා සැපයුම තුලණය වෙලා තියෙද්දි එකපාරට ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙන්න මොකද වෙන්නේ? සැපයුම යම් මට්ටමකට එකපාර වැඩි කරන්න බෑ. සැපයුම් දාමයක් වැඩි කරනවා කියන්නේ එතන කතන්දරයක් තියෙනවා පොඩි. ඒතොර ඒකත් එක්ක ඉල්ලුම වැඩි වෙද්දී අර සැපයුම එක ස්ථාවර දින භාණ්ඩ හා සේවවල මිලීකල යනවා. පිළිහෙල යනවා කියන්නේ දැන් ඔය මේකත් එක මොකද වෙන්නේ මං කො බයිලා මිලිලා මේ වගේ තමයි උද්දමන කියන්නේ. ඒතකොට මේක වේගෙන් හෙල යන ගත්තොත් උද්දමන වේගය වැඩි වෙනවා. දැන් එතකොට සල්ලි අච්චු ගහන කෙදි වෙන්නේ ඕක. සල්ලි අච්චු ගහනවා කියන්නේ ඕක අච්චු ගහලා ඕක වෙල්ද පොල් තමයි නිකුත් වෙන්නේ. වෙල්ද පොල් නිකුත් වෙද්දි සාමාන්‍ය මිනිස්සු අතර සෙන සල්ලි ප්‍රමාණය කොහෙන් කොහෙන් හරි වැඩි වෙනවා. කොහෙන් කොහෙන් හරි වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ මේ මිනිස්සුන්ට මේක වියදම් කරන්න ඕනේ වියදම් කරන්න භාණ්ඩ හසයාවල මිලියන යනවා. ඕක ඉහළ යන එක දැන් යම් මට්ටමකට ව්‍යාපාරිකයන්ට වාසි වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අඩු මුදලකට ගෙනාවට පස්සේ මේ විල්ලුම් වැඩි හින්දා ඒගොල්ලන්ට වැඩි ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන්. නමුත් ඔක පාරිභෝගිකයන්ට වාසි වෙන්නේ නැහැ හැමිලෙම ඉහළ. මොකද ඕක හැම ඉහළ ගිහිල්ලා එක්තරා තැනක් කරනවා කාටවත් ඒක ඇෆර්ට් කරන්න බෑ. කියන්නේ ඒක ලබා ගන්න බෑ සමාජෙ ඉන්න බහුතරයකට. කියන්නේ ඔක මුල් කාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යම් කිසි පිරිසක් ගන්නවා අනිවාර්යෙන් මධ්‍යම පන්තික ගන්නවා. නමුත් ඒකෙදිත් අර අපි කියන ලංකාවේ පහළම පන්තිය හැරෙනවා. කියන දුප්පත් කියන කට්ටියම නැත්නම් පහළ මධ්‍යම පන්ති වගේ තැඹලාවට හැල්ලනවා තියෙනවා. දැන් මෙහෙම ගිහිල්ලා උත්තරාලක වේගයෙන් හිතනවා මාසෙකට 40ක් විතර වටිනවා කියලා මේ වගේ තත්ත්වයක් වෙනවා අති උද්දමනය. ඒතකොට මේ විදිහට ගත්තොත් දැන් ඔයා මේ මාසේ 100ට ගත්ත භාණ්ඩේ ඊළඟ මාසෙදී 140යි. එයා 18 ගත්තනම් භාණ්ඩය ඊළඟ මාසෙදී 1600. ඒතකොට කියන ලොකු වේගින් අඩු වෙනවා. ඒතකොට මේ විදිහ අති උද්දමනයක් වෙනවා. මේකෙදි ගොඩක් දෙනෙක්ට භාණ්ඩ සහ සේවල් මිල ඉල ගන්න බෑ. ඒතකොට ඒකත් එක්ක මොකද වෙන්නේ? මේක මහා ලොකු ප්‍රශ්නයක් වෙනවා සමාජ විකසනයක් වෙනවා. එතකොට මේ වෙනකොට උද්දමනයට උද්දමනයත් එක්ක තමයි අගේ මේ වෙන්නේ. අනිත් ප්‍රශ්නේ තමයි මෙහෙම උද්දමනයත් එක්ක දැන් භාණ්ඩාසේවල අගේ වැඩි වෙනවා කියන්නේ ඒකින් අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? කියන්නේ ඔයා රුපියල් 1000කට ගත්ත දේ 1400ක් වෙනවා කියන්නේ රුපියලේ අගේ ආව ප්‍රමාණය. ඒ කියන්නේ ඒකත් එක්ක රටක මුදල අගේ ආව ප්‍රමාණය වෙනවා. මේක ප්‍රශ්නයක්. මේකත් එක්ක සතෝෂි දැක්ක මේ විදිහට මේ අන්ලිමිටඩ් සප්ලයි එකක් આવත් අනිවාර්යයෙන්ම උද්දමනයත් එක්ක අගේ ආව ප්‍රමාණය වෙන එක පැත්ත. ඒක එක ප්‍රශ්නයක්. අනිත් එක මේක යම් කිසි මට්ටමක ට්‍රාන්සැක්ෂන් වල පාවිච්චි කරොත් එතනදිත් මේ උද්දමනයත් එක්කම මේක මේ අප්‍රමාණයෙන්ද පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒකත් එක්ක ප්‍රශ්නයක් කරගන්න. ඒකින්ද සතුටු තීරණය කරන හරිය. මේක සිද්ධ වෙන අන්ලිමිටඩ් සප්ලයි එකක්. එහෙනම් මම මේක අන්ලිමිටඩ් සප්ලයි එකක් නැති කරලා ලිමිටඩ් සප්ලයි එකක් දානවා කියන තැනට සතුටු එකත් එක්ක නිර්මාණය කරනවා හරිය. ආദ്യം ඉඳන් ඔය අවුරුදු 1000ක් ඉස්සරහට ගිහිල්ලා බැලුවා ලෝකේ තියෙන්නේ බිට්කොයින් මිලියන 20. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට ඔන්න දැම්ම ෆික්ස් මාකට් කැප් එක. මේකත් එක්ක දැන් පික් සප්ලයි එකක් තියෙන ඊට වඩා වැඩි වෙන්න බෑ කාලයත් එක්ක. ඔන්න සතෝෂිසින් යම් කිසි මට්ටමකට පික් සප්ලයි එකක් දැම්ම. දැන් මේකේ වාසිය මොකද? දැන් යම් කිසි නිශ්චිතතාවයක් තියෙන. නිශ්චිතතාවයක් තියෙනවා කියන්නේ මේක කියන්නේ BTC මිලියන 21 කියන්නේ ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. මේකේ වාසිය ආවේ ගත්තේ මොකද්ද? දැන් මෙයා උද්දමනයත් එක්ක මේ යන්න ඕනි නෑ. මොකද මෙයා අන්ලිමිටඩ් නැහැ. අන්ලිමිටඩ් නැහැ ලිමිටඩ් කියන්නේ උද්දමනේ මොකක් ආවත් මෙයාගේ මොකක් භාණ්ඩ එකක් අගේ කිව්වොත් ඒක මේ නිශ්චිතව තියාගන්න පුළුවන්. ඒකත් එක්ක මෙයා උද්දමනේ ප්‍රතිරෝධී වෙනවා. මේක තමයි මේකේ තියෙන ලොකුම වාසිය වෙන්නේ. ඔන්න ඒකත් එක්ක මේ නිර්මාණය වෙච්ච BTC කෙනෙක් කෙනා උද්දමනයට ප්‍රතිරෝධී වෙනවා කියන උද්දමනයත් එක්ක අගේ අවප්‍රමාණය වෙන්නේ නැහැ. ඒකත් එක්ක අපි BTC ඩිජිටල් ගෝල්ඩ් කියලා හඳුන්වනවා. කියන්නේ ඩිජිටල් රත්තරන්. ඒ රත්තරන් වලට අපි මෙහෙම කියන්නේ රත්තරන් ගත්තොත් රත්තරන් ලෝකේ තියෙන යම්කිසි නිශ්චිත අගයක් ඉතින් රත්තරන් කියන දේ උද්දමන ප්‍රතිරෝධී වෙනවා කියන ලෝකවලම රටක උද්දමන තත්ත්වයන් තුළදී ඒක මේ රත්තරන් කියන එකේ වටිනා ඉල්ලුම් වැඩි වෙනවා මොකද ඒකේ නිශ්චිතතාවය තියෙන ඉඳ සහ ඒකත් එක්ක අගේ වැඩි වෙනවා. අගේ වැඩි වෙනවත් එක්ක මොකද වෙන්නේ? ගේන්දා මේක අර මේ අපි ගාව තියෙන ඇසෙට් එකක අගේ කාලයත් එක්ක අඩු වෙන එක නතර වෙනවා. ඔන්න ඕකත් එක්ක අපි සාමාන්‍යයෙන් රත්තරන් හඳුන්වන්නේ සේෆ් හෙවන් ඇසෙට් එකක් ආරක්ෂිත. කියන වගේ අනාරක්ෂිත තැන්වලදී ආරක්ෂිත පාවිච්චි කරන ඇසෙට් එකක් විදිහට ඒකම BTC වලට දානක BTC අපි ඩිජිටල් ගෝල්ඩ් කියලා හඳුන්වන්නේ ඔන්න ඔය පදනමේ ඉස්සරහට යන. දැන් ඔය ඊට ඉලක්කාරෙන් ඉන්න කලින් මම පොඩි දෙයක් කතා කරනවා මොකද ගනුදෙනුව සිද්ධ වෙන්නේ කියලා. ඔය හිතන්නකෝ A කියන්නේ ඔයා B කියන්නේ වෙලෙන්දේ. ගනුදෙනුව සිද්ධ වෙනකොට දැන් ඔයා A කියේ ඔයා B කියන වෙලෙන්දට සල්ලි දෙනවා. සල්ලි දුන්නාට පස්සේ මොකද කරන්නේ? B කියන කෙනා විසින් ඔයාට අවශ්‍ය භාණ්ඩය දෙනවා. ඕකනේ සාමාන්‍ය විදිය. ඔක තමයි ඕනම වෙළඳ ගනුදෙනුව සිද්ධ වෙන සාමාන්‍ය ක්‍රමවේදය වෙන්නේ. නමුත් හිතන්න ඔයා කර ඔන්ලයින් ගනුදෙනුවක් කරනවා ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් මොකක් හරි ගන්න යනවා. ඒක කෑමක් ඔන්ලයින් ඕඩර් කරනවා. ඒ B කියන්නේ හොරෙක් කියලා හිතන්නකෝ එහෙම මොකද වෙන්නේ? ඔයා ආරයට මුදල් කියනවා නමුත් B කියන කෙනා හොරෙක් නම් එයාට පුළුවන් මුදල් අරගෙන මාරු වෙන්න. දැන් මේක මේ BTC වගේ
මේ සම්පූර්ණයෙන් වර්චුවල් කරන්සි එකෙන් ගනුදෙනු කරන්න පුළුවන්. මොකද මේකේ මැද කොහෙවත් නැත්තම් වැලිඩේටර් කෙනෙක්. ඒ කියන්නේ මේ ගනුදෙනු ඇත්තටම සිද්ධ වුණාද නැද්ද කියලා තහවුරු කරන කෙනෙක්. මොකද එයාට හැකියාවක් තියෙනවා තමන් ගාව දෙන මුදල් ටික අරගෙන පහසුවෙන් මාරු වෙනවා. ඒ කියන්නේ එයා හොරගම් ස්කෑම් එකක් කරන්න ඉඩ වැඩි. ඔන්න ඕකත් එක්ක කට්ටිය කල්පනා කළා මෙතන මෙහෙම ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව විසඳිය යුතුයි කියන එක එහෙනම් සතෝෂි දැක්කා. සතෝෂි කල්පනා කළා කොහොමද මේක විසඳන්නේ? මේ දැන් මේ බැංකුවකදී සිද්ධ වෙන්නේ ඔන්න ඔය මේ මැද ඉන්න හොරෙක්කවත් ඒක මේක නතර කරන. ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍ය හිතන්නකෝ A කියන්නේ ඔයා B කියන්නේ වෙනදා සහ මැද ඉන්න බැංකුව කියලා. සාමාන්‍යයෙන් ඉන්නේ ඔයා අදාළ බැංකුවේ මුදල් තැන්පත් කරනවා. ඊට පස්සේ එයාගේ බැංකුව වෙනුවෙන් තමයි B කියන කෙනාගේ බැංකුව වෙනුවට මුදල් ට්‍රාන්ස්ෆර් වෙන්නේ. එතකොට මේ බැංකුව වගේ කරන්නේ මොකද්ද? ඔයාගේ බැංකුව වෙනුවෙන් එයා මේ බැංකුවට සල්ලි ආවා කියලා සටහන් කරගන්න. ඊට පස්සේ අරගෙන ගියා කියලා සටහන් කරලා ලෙජර් එකක් තියෙනවා. බැංකුවේ තියෙන ලෙජරේ සිද්ධ වෙන සියලුම ගනුදෙනු සටහන් කරනවා. මේකත් එක්ක දැන් ඔය B කියන කෙනා වංචා කළොත් ඔයාලට නම් බැංකුව හරහා යම්කිසි පියවරක් ගන්න මොකද ඔයා දන්නවා මේවා ගෙවලා තියෙන්නේ කියලා. දැන් ඕකම ක්‍රිප්ටෝ එකක් කරන්න ඕනේ කියන ක්‍රිප්ටෝ ලෙජර් එකක් ඕනේ මේ සිද්ධ වෙන ගනුදෙනු ටික සටහන් කරගන්න. දැන් මේ ලෙජරේ පාලනය වෙන කාට හරි දුන්නොත් ඒ කියන්නේ නෙට්වර්ක් එකකින් යම්කිසි කුඩා පිරිසකට දුන්නොත් එතන මොකද වෙන්නේ? ඒතකොට ලෙජරේ පාලනය කරන අයට අමුතු බලයක් ලැබිලා ඒගොල්ලෝ නිකන් අර අමුතු දේවත්වයකට වගේ පත් වෙනවා. දැන් මේක මේක ඇත්තටම අවුල්නේ. කිසියම් ආකාරයක දේවත්වයකට වගේ පත් වෙන්න ගියොත් ඒගොල්ලෝ වෙනම බලයක් ගත්තොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක්ක කල්පනා කරලා කොහොමද අපි මේක වෙන ඉස්සරහින් එක සතුටු කල්පනා කරන්න ගත්තා. එයා ඒකත් එක්කම හරි. මේ ලෙජරේ හැම කාටවත් බලා ගන්න බැරුණේ ප්‍රශ්නේ ප්‍රයිවට් වුණේ ප්‍රශ්නේ. ඒකින්ද එයා ගන්නව නෑ. මම ලෙජරේ පබ්ලික් කරනවා කියන තැනට එයා එනවා. ඒ කියන්නේ මොකද්ද කරේ? අර ඒ වෙලාවේ තිබ්බ ලෙජරේ ගත්තා. මේ කියන්නේ ගවුන් සටහන් කරන එක ඔක්කොම පබ්ලික් කරා. ඒකත් එක්ක ඔන්න BTC වල නිර්මාණය මොකද්ද? පබ්ලික් ඩිස්ට්‍රිබියුටර් ලෙජර් එකක්. කියන්නේ මේක ඩිස්ට්‍රිබියුටර් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ ලෙජර් කාගාවත් එක්කෙනෙක් ගාව නෙවෙයි තියෙන්නේ. BTC වල නෝඩ් එකක් ඩවුන්ලෝඩ් කරගෙන කියන්නේ මැෂින් එකට BTC එක software එක ඩවුන්ලෝඩ් කරලා ඒක නෝඩ් එකක් බවට පත් කරගත්තොත් මොකද්ද වෙන්නේ? ඔයාටත් මේ ලෙජර් එක සම්බන්ධ වෙනවා. ඒකත් එක්ක ඔයාටත් මේ නෙට්වර්ක් එකේ සියලුම ගනුදෙනු බලා ගන්න පුළුවන්. ඒක හරහා තමයි පහසුවෙන්ම මොකක් හරි ඇඩ්‍රස් එකක් දුන්නා. ඒක ස්කෑන් කරලා සිද්ධ වෙන ට්‍රාන්සැක්ෂන් ටික බලා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන. කියන්නේ මේ ඩිස්ට්‍රිබියුටඩ් ලෙජර් එකක් තියෙන්නේ. ගේ ඕනම ගනුදෙනුවක් කාට සිද්ධ කළේ කොයි වෙලාවේද සහ කොච්චර මුදලක්ද කියන එක සටහන් වෙනවා. ඒක හරහා පහසුවෙන්ම ගනුදෙනු වෙරිෆිකේෂන් කරගන්න පුළුවන්. දැන් මෙහෙම සටහන් වුණා ගනුදෙනු ටික හරියට සිද්ධ වුණාද නැද්ද කියලා වෙරිෆයි කරගන්න ඕනේ. එන්න ඒකට තමයි අපි ඉස්සරහින් ඕන දැන් තේරෙනවා ඇති මේ සතෝෂිසින් කාරණා කිහිපයක් රීප්ලේස් කරලා සාම්ප්‍රදායික මුදලේ තිබ්බ පළවෙනි එක තමයි මම පොඩ්ඩක් මතක් කරන්නම් කලින් කිව්වා වගේම රජයේ පාලනය කියන එක අයින් කරලා ඒක හැමෝටම සමාන බද්දක් දුන්නා. ඊළඟට මොකද කළේ මේ අර අන්ලිමිටඩ් සප්ලයි කියන එක ලිමිටඩ් සප්ලයි එකට හැරෙව්වා. ඊට පස්සේ අර බැංකුවක් ඕන වෙන මැදි ඉන්න වැලිඩේටර් ප්‍රොසෙස් එක අයින් කරලා ඔන්න ඒක හැමෝටම සමාන බලතල දුන්නා. මෙහෙමයි වෙන්නේ ඩිස්ට්‍රිබියුටර් ලෙජර් එකේ ඔන්න සටහන් වෙනවා. දැන් ඔන්න අපිට වැලිඩේටර් ප්‍රශ්නේ. දැන් මේ ගනුදෙනුවක් ගත්තට පස්සේ මේ ගනුදෙනුව ඇත්තටම සිද්ධ වුණාද නැද්ද කියන එක තහවුරු කරගන්න ඕනේ. ඔන්න ඕකට අපි මොකද්ද කරන්නේ? මේක මේ ගනුදෙනුවකම වැලිඩේට් කරනවා කියලා ක්‍රියාවලියක් කරනවා. මෙන්න මේකට වැලිඩේටර්ස්ලා කියලා කට්ටියක් ඕන. ඒතර මේගොල්ලෝ වැලිඩේටර්ස්ලා විදිහට අරගෙන මේගොල්ලෝ දත්ත ෆයිල් සටහන් කරන ඉන්න එක තමයි බ්ලොක්චේන් ටෙක්නොලොජි එක පාවිච්චි වෙන්නේ. බ්ලොක්චේන් ටෙක්නොලොජි එක පාවිච්චි වෙනකොට ට්‍රාන්සැක්ෂන් ටික රෙකෝඩ් කරන්න. එතකොට මේකෙදි මෙහෙමයි සිද්ධ වෙන්නේ. මේකේ බ්ලොක් වගේ තමයි ඩේටා ටික සම්බන්ධ වෙන්නේ. එතකොට මේ බ්ලොක් එකක අස්සේ අන්තර්ගත වෙන ඩේටා ටික මොකක්ද කියන එක බ්ලොක් චේන් එක උඩ ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් අන්තර්ගත වෙන්නේ යව්වේ කාටද? යවපු කෙනා කවුද? යවපු ප්‍රමාණය කවුද? කියන්නේ ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් තමයි මේවා එන්නේ. ඒගොල්ලන්ගේ නම මොකුත් එළියට එන්නේ නැහැ. ඔහොම තමයි සාමාන්‍යයෙන් දැන් ඔය විදිහට බ්ලොක් එකක් ඔන්න නිර්මාණය කරනවා. මේ බ්ලොක් එක නිර්මාණය කරාට පස්සේ මේ බ්ලොක් එකේ තම විශේෂ දේවල් දෙකක් අන්තර්ගත වෙනවා. එකක් තමයි හෑෂ් කෝඩ් එක සහ ප්‍රීවියස් හෑෂ් කෝඩ් එක. මොකද්ද මේ හෑෂ් කෝඩ් එක කියන්නේ? හෑෂ් කෝඩ් එක කියන්නේ නිකන් ලොකුවට හිතන්නේ ඔය මේ හිතන්න මොකක් හරි දැන් ඔයගොල්ලෝ ගත්තොත් එයාට ID එකක් තියෙනවා. දැන් ඔයාගේ ID එක තව කෙනෙක් නැහැ. ඔයාගේ තියෙන පුද්ගල අනන්‍යතාවය තමයි ID එක. ඒකට ID එක හරහා ඕන කෙනෙක්ට පුළුවන් ආහාරය. මේක තමයි මට තියෙන්නේ මේක තමයි මට තියෙන්නේ කියලා කියන ඕන කෙනෙක් හඳුන ගන්න පුළුවන් ID එක හරහා. අන්න ඒ වගේ දැන් තමයි බ්ලොක් වල තියෙන හෑෂ් කෝඩ් එක තියෙන්නේ. මේ හෑෂ් කෝඩ් එක තියෙන බ්ලොක් වල තියෙන ID එක. ඒකට ප්‍රීවියස් හෑෂ් කෝඩ් එක කියන්නේ මේ බ්ලොක් එකට කලින් තිබ්බ බ්ලොක් එකේ ID එක. ඒකට මේ විදිහට ID දෙකක් තියෙන එකේ වාසිය තමයි මේ බ්ලොක් චේන් එකේ තියෙන බ්ලොක් වලට පුළුවන් ඊට කලින් බ්ලොක් එකත් එක්ක කනෙක්ට් වෙනවා. බ්ලොක් එකේ චේන් එකක් විදිහට ගැලපෙන්නේ ඔහොමයි. ඒ කියන්නේ ඕන බ්ලොක් එකක් හදන පස්සේ ඒක හෑෂ් කෝඩ් එකක් තියෙනවා ප්‍රීවියස් හෑෂ් එක තියෙනවා. ඊට පස්සේ ඊළඟ බ්ලොක් එක හැදෙනවා. දැන් ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ වුණාට පස්සේ ට්‍රාන්සැක්ෂන් එක වැලිඩේට් කරලා කියනවා වැලිඩේටර්ස් ලා වුණා දැන් ට්‍රාන්සැක්ෂන් එක වැලිඩේට් හරියට සිද්ධ වුණා කියලා. ඔන්න එතකොට ඊළඟ බ්ලොක් එක හැදෙනවා. ඊළඟ බ්ලොක් එක මොකක්ද වෙන ට්‍රාන්සැක්ෂන් එකේ ඩීටේල් එක කලින් මේ හෑෂ් එකේ මේවා ටික තියෙනවා. කලින් බ්ලොක් එකේ හෑෂ් එක. ඒතකොට මේ බ්ලොක් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඔය විදිහට බ්ලොක් චේන් එක ඩේටා ටික රෙකෝඩ් වෙනවා. මේ රෙකෝඩ් වෙන එකේ වාසිය තමයි දැන් මේ බ්ලොක් බයි බ්ලොක් ඩේටා ටික රෙකෝඩ් වෙයි ඉස්සරහට යනවා මේකත් එක්ක ඔන්න
බදිනවා ආසේ කාඩ් හරි මේක වෙනස් කරන්න. මේ බ්ලොක් එකක් ආසේ තියෙන දත්තයක් වෙනස් කරන්න ඕනොත් ඒක අලුත් බ්ලොක් එකක් නිර්මාණය වෙනවා. දැන් උදාහරණයක් විදිහට කරනකො මේ බ්ලොක් 2 එකේ තියෙනවා එයා BTC 10ක ට්‍රාන්සැක්ෂන් එකක් සිද්ධ කළා කියලා. කාඩ් හරි ඕන එක BTC එකක ට්‍රාන්සැක්ෂන් එකක් වෙනස් කරන්න. එතකොට ඒක මේ බ්ලොක් 2 එක නෙවෙයි වෙනස් වෙන්නේ. ඊළඟට අලුත් බ්ලොක් එකක් ඇදලා බ්ලොක් 4 එක බවට පත් වෙනවා. මේ කවුරු හරි කෙනෙක් මේ හිතන්න මේ බ්ලොක් 2 එකේ තියෙන එක මෙතන වෙනස් කරන්න යන්නේ. එතකොට යාට මේ සමස්ත බ්ලොක් චේන් එකේ ඉන්න පිරිසගේ 50%ගේ අවසරය වුණේ මේ බ්ලොක් එක වෙනස් කරන්න. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක තේරෙනවා ඇති. මේකත් එක්ක මේ ආස්තයක තියෙන දත්ත ලේසියෙන් විකෘති වෙන්නේ නැහැ. ඒක ආරක්ෂාකාරීව නදාපවතින. ඒක තමයි තියෙන ප්‍රධාන වාසිය. ඊළඟට දැන් මම කරන එක වැලිඩේට් කරනකොට කියවනේ වැලිඩේට් කරන ක්‍රියාවලිය වෙන්නේ. මේක වෙන්නේ මෙහෙමයි. දැන් ගත්තොත් මේ හරියට ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ වුණාද මේක හරියට ගියාද කියලා වැලිඩේට් කරනවා. අපි ඔය කියන වැලිඩේට් ප්‍රොසෙස් එක කියලා. මේක කරන්නේ මෙහෙමයි. මේක අපි කරන ක්‍රියාවලිය හඳුනන proof of work කියලා. මේක POW කියලා හඳුන්වන්නේ. මේකෙදි වෙන්නේ ලෝක වටේන මයිනස් කියලා වර්ගයක්. කුල් හලත් මයිනින් ෆාම් ගැන අහලා ඇති. මේ හලත් තිබුවේද මේ US එකේ තියෙන මයිනින් ෆාම් වලට මෙච්චර බද්දක් ගෙවුවා අච්චර බද්දක් ගෙවුවා ගොඩක් අය කියන කතා. ඔන්න ඔයගේ මයිනින් ෆාම් තියෙනවා. ඒතර මේ මයිනින් ෆාම් වලදී වෙන්නේ මේගොල්ලෝ ගාව තියෙන GPUs පාවිච්චි කරලා මේගොල්ලෝ වේගෙන් මේ වැලිඩේට් ප්‍රොසෙස් එකට සහභාගී වෙනවා. ඇයි මේ වේගෙන් සහභාගී වෙන්නේ? මෙතන තරගයක් වගේ දෙයක් තියෙනවා. කියන්නේ මේකේ මයිනස්ලා බලන පුළුවන් තරම් එක වෙන්න එක වෙන කෙනා තමයි රිවර්ඩ් එක හම්බෙන්නේ. එතකොට එයා පුළුවන් තරම් මේකේ තියෙන සංකීර්ණ ගණිත කර්ම විස්තර මේ තරගයක් තියෙන හින්දා මේගොල්ලෝ වැඩ කරලා පෙන්නන්න ඕනේ. හරි මෙන්න මේක මම විසඳුවා කියලා මේ ප්‍රොසෙස් පාවිච්චි කරලා පෙන්නනවා. දැන් මේ තරගයක් වගේ තියෙන. ඒකින්ද මේගොල්ලෝ ලොකු බල ශක්තියක් මේකට වැය කරනවා. ආසන්න වශයෙන් කියනවා මේ සඳහා කියන්නේ මේ proof of work කියලා මේ validate process එකට කියන්නේ මේ transaction එක හරියට සිද්ධ වුණා කියලා. කියන්නේ ගනුදෙනු හරියට සිද්ධ වුණා කියලා තහවුරු කරන process එකට BTC network එකේ යන විදුලිය ප්‍රමාණවත් කියනවා නව ශ්‍රීලන්තය සහ හංගේරියාව කියන රටවල් දෙකනම කරන්ට් එක දෙන්න. හිතන්න කොච්චර ලොකු බාලයක් මේගොල්ලෝ වැය කරනවද කියලා මේ එක transaction ටිකකට මේ transaction ටිකට මේ BTC එකේ network එක තරමට සාධාරණ BTC ගත්තොත් දැන් ට්‍රිලියන් 2.2 වගේ market cap එකක් තියෙනවා. නේද ඔයගොල්ලෝ වන්නකම. ඒක නිසා කතා කරමු. මේ එක තමයි ඒතර මේ proof of work කියන දෙන්නේ proof of work කියන එකේ සරලම වෙන්නේ මයිනස්ලා මේගොල්ලෝ ගාව තියෙන mining powers පාවිච්චි කරලා මේ transaction එක සිදු වුණා කියලා තහවුරු කරන එක. ඉස්සරහට යන්න. ඊළඟ කතාව තමයි global accessibility. දැන් මේ ඕන දැන් ගත්තා දැන් ප්‍රධාන කාරණා ටිකක් කතා කරා. පළවෙනියටම ආණ්ඩුව රීප්ලේස් කරා ඊට පස්සේ ලිමිටඩ් සප්ලයි ඊට පස්සේ බැංකුව ටික ඊට පස්සේ මොකද්ද ඔගේ දත්ත ටික හරිය රෙකෝඩ් කරා ඊට පස්සේ ට්‍රාන්සැක්ෂන් ටික වැලිඩේට් කරා. ඉතින් ඊට පස්සේ සතුටින් තේරුම් ගත්තා හරි. දැන් මේ මොකක් මේ ටික නිර්මාණය කරත් වැඩක් නැහැ. ඊළඟට මේකේ කාටද ඇක්සස් දෙන්නේ? මේ කාටද මම මේකේ බලතා දෙන්නේ කියන එක තීරණය කරන්න ඕනේ කියන එක මේ සතෝෂි තීරණය අරන් තිබ්බා. ඒකත් එක්ක සතෝෂි දානවා බෝඩ්ලස් කියලා. මොකද බෝඩ්ලස් කියලා. කියන්නේ ඕනම කෙනෙක්ට අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනවා නම් මේ BTC කියන දේ තමයි ට්‍රාන්සැක්ෂන් වලට තමන් ඉන්න ස්ථානය, වයස, ඊට පස්සේ ජෙන්ඩර් එක, එනි ස්ත්‍රී පුරුෂ වය ඕන එකක් නොසලකා කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මේ BTC කියන්නේ සබ්‍රම් බෝඩ්ලස් සීමා මායිම් රහිත මුදල් ලේඛනයක් වුණා. මේක තමයි මෙයා මේක දෙන විශේෂම වාසිය වෙන්නේ. ඊළඟ කාරණේ තමයි මේක මේ 24 hours පාවිච්චි කරන්න බෑ. ඒක ගන්නවා. සාම්ප්‍රදායික බැංකුවක් ගත්තොත් බැංකුව සාමාන්‍යයෙන් වහනවා. දේ 9ට වාරගෙන අර මැරිලා මේ රෑ හවස 3ට වහනවා. ඔයගොල්ලෝ සාමාන්‍ය ක්‍රම වේදී. කොමර්ෂල් එකේ එහෙම නම් මම දන්නේ මේ රජයේ බැංකුවත් ඔය ටයිම් දෙක කියලා මම හිතන්නේ ඔක්කොම එකමටයි යන්නේ. එතකොට මේ දැන් ওই ටයිම් එකට බහනවා. ඒකත් එක්ක දැන් රෑ හැම සමහර බැංකුවල තියෙන ට්‍රාන්සැක්ෂන් කරොත් අප්ඩේට් වෙන්නේ උදේ. ඔන්න ඔය ගැටලු වෙන්න බෑ. මේක බෝඩ්ලස්. ඒ කියන්නේ සීමාමායිම් රහිතව ගනුදෙනු සිද්ධ කරනවා නම්. ඒකත් එක්ක සතුටු කරේ මොකද්ද මේක පැය 24ම අවైలබල් වෙන්න හැදුවේ ඒකත් එක්ක අපිට ඕනම වෙලාවක මේ කරන්න පුළුවන් මේ ගනුදෙනුව මේක තමයි මේ BTC තිබෙන ලොකුම වාසිය වුණේ. කියන්නේ මේ ලොකුම වාසියක් වුණේ මේක මොකද ඕනම වෙලාවක ඕනම තැනක ඉඳන් ගනුදෙනු කරන්න පුළුවන් හැකියාව මේ හරහා වුණ අපිට ලැබුණා. පළවෙනි කොටස අපේ ඉවරයි. මේකේ ප්‍රශ්න දෙනවා දැන් උඩට අහන්න. ඔව්. අපි පාවුනේ. ඕනේ. ෆෝන් එකත් ඉතින් මං එන කන්නේ නැහැ. ආවට පස්සේ තමයි ඒකත් මේ ඉස්කෝලේ එනවා ෆෝන්. ෆෝන් එක තියෙනවා. ඒක ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් හරි දාන්න. උතන උලන්නේ නැහැ ඒක. ඉස්සරහ. හරි. දැන් මේකත් එක්ක ඔන්න දැන් BTC නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඔන්න කාරණා කිහිපයක් නිර්මාණය වෙනවා. ඒකෙන් පළවෙනිම දේ තමයි අපි හඳුන්වනවා කොයින්. කියන්නේ ඊට පස්සේ මේ
ක්‍රිප්ටෝ වර්ග නිර්මාණ දැන් මේ BTC තමයි මදර් කොයින් එකනේ ආරම්භක මේ ගුනේ ඒක නිර්මාණය වුණාට පස්සේ මුදල් ගැන ඊට පස්සේ එක එක වර්ග ක්‍රිප්ටෝ වර්ග ක්‍රිප්ටෝ කරන්සිස් වර්ග නිර්මාණය වෙන්න ගත්තා ඒක මේ සමස්ත ක්‍රිප්ටෝ කරන්සි ඔක්කොම ගත්තොත් ඕක ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා කොයින් සහ ටෝකන් කියලා මේ කොයින් එකක් කියන්නේ දැන් මම කියවනේ මේ ක්‍රිප්ටෝ නෙට්වර්ක් දැන් ක්‍රිප්ටෝ කරන්සි එක ගත්තොත් මේකේ නිර්මාණය වෙච්ච මූලිකම දේ තමයි බ්ලොක් චේන් එක. කියන්නේ මේකේ ට්‍රාන්සැක්ෂන් වලට ඊට පස්සේ ඒවා වැලිඩේට් කරන්නේ මේ සටහන් කරගන්න තියෙන පාවිච්චි කරපු දේ තමයි බ්ලොක් චේන් එක. එතකොට තේරෙනවද අලුතෙන් ක්‍රිප්ටෝ කරන්සි එක නිර්මාණය වෙනවා නම් එයාට තියෙන්න ඕනි මූලිකම අවශ්‍යතාවය මොකද්ද? එයාටත් ඕනි එයාටම ආවේනික වෙච්ච බ්ලොක් චේන් එක. ඔන්න ඕක පදනම් කරගෙන යම් යම් ක්‍රිප්ටෝ කරන්සි සහ නිර්මාණය ක්‍රිප්ටෝ කරන්සිස් අපි වර්ග දෙකකට බෙදනවා. ඒ කියන්නේ මොකක් හරි ක්‍රිප්ටෝ කරන්සි එකකට එයාටම ආවේනික වෙච්ච බ්ලොක් චේන් එකක් තියෙනවා. ඒ කියන්නේ BTC වල බ්ලොක් චේන් එක නැතුව මොකක් හරි ඒක හරි ඒක යම් කිසි මොඩිෆිකේෂන් කරලා එයාටම ආවේනික වෙච්ච බ්ලොක් චේන් එකක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා කොයින් එකක් කියලා. ක්‍රිප්ටෝ කොයින් එකක් කියලා හඳුන්වනවා. ඒතර මේගොල්ලන්ගේ තිබ්බ විශේෂම වාසිය තමයි මේගොල්ලන්ටම ආවේනික වෙච්ච බ්ලොක් චේන් එකක් තිබ්බා. මේකත් එක්ක මේගොල්ලන් අපිට එකිනෙකා සමග හෝමාරු කරන්න ඊට පස්සේ මේක ස්ටෝර් කරලා තියාගන්න එහෙම ගොඩාක් කාරණාවලට පාවිච්චි ගන්න පුළුවන් වුණා. දැන් මේ විදිහට මේ කොයින් නිර්මාණය වෙන එකේ ප්‍රධානම වාසිය උනේ ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච බ්ලොක් චේන් එකක් තියෙන හින්දා ඒ වාර නිකන් අපි සාමාන්‍යයෙන් මේ ඕනම ට්‍රාන්සැක්ෂන් එකට normal day to day life එක පාවිච්චි කරනවා වගේ පාවිච්චි කරන හැකියාව තිබ්බා. දැන් මේකෙදි ඊළඟට ප්‍රශ්නයක් එනවා. දැන් මම කව ට්‍රාන්සැක්ෂන් වැලිඩේට් කරන්න ඔය ඉස්සර කලින් BT කියලා පාවිච්චි කරන proof of work කියන ක්‍රමවේදය. මම කව ඒක විශාල වශයෙන් බාහිර ශක්තිය වැය කරන ක්‍රමවේදයක්. ඒතකොට මේ විදිහට අතිශය විශාල බල ශක්තියක් වැය කරන ක්‍රමවේදයක් දිගටම පාවිච්චි කරන එක වඩා සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ ඔක එහෙම පාවිච්චි කරලා ලෝකේ බල ශක්තිය අරපු දෙයක් වෙන තැනට යන්නේ. මේකත් එක්ක ඔන්න නිර්මාණය කරනවා මේ කට්ටිය කල්පනා කළා හරි. දැන් මේක මේ විදිහට ගිහිල්ලා හරියන්නේ නැහැ. මීට වඩා බල ශක්තිය අඩුවෙන් වැය කරන ක්‍රමවේදයක් ඕනේ කියලා. මෙන්න මේ විදිහට ට්‍රාන්සැක්ෂන් වැලිඩේට් කරන්න ඊළඟට පාවිච්චි කරන proof of stake කියන ක්‍රමවේදය. අපි මේක හඳුනනවා POS එකක් කියලා. මම දැන් මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් මේ proof of stake කියන්නේ. දැන් proof of work කියන්නේ මොකද කලේ? ඒගොල්ලෝ තමන්ගේ මයින් පවර් එක තරම් කරලා යම් කිසි කොටසක් ලබා ගන්න එකනේ කරේ. දැන් මේකෙදි වෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. මේකෙදි කවුරු හරි කෙනෙක්ට මේ වැලිඩේට් කරන්න ඕන නම් ඒගොල්ලන්ට මේ ඕනට සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට මේ බ්ලොක් චේන් එකට දාලා නේටිව් ටෝකන් එක. දැන් උදාහරණයක් Ethereum නම් Ethereum ERC20 කියන බ්ලොක් චේන් එකේ Ethereum. ඊට පස්සේ BT මේ Bitcoin වල මේක නෑ කියන මොකක් හරි තව තියෙනවා නම් මොකක් හරි ඒ කියලා හිතනකො ඒ කියලා බ්ලොක් චේන් එකක් තියෙනවා. යාට එහෙනම් ඒ කියන කොයින් එක. ඒ ටික මේ බ්ලොක් චේන් එකේ අපි ස්ටේක් කරන්න ඕනේ. ස්ටේක් කරනවා කියන්නේ මෙහෙම. ස්ටේක් කරනවා කියන වචනේ වැඩි හිතන්න එපා. ඔක සාමාන්‍යයෙන් හිතන්නකො නිකන් අපි මේ බැංකුවක තැන්පත් කරනවා කියලා. ඉතුරුම් තැන්පතුවක් දානවා වගේ තමයි කරන්නේ. කියන්නේ තමන් ගාව තියෙන සල්ලි පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ නේටිව් ටෝකන් ටිකක් අරගෙන ඒක නිකන් මේ ඉතුරුම් තැන්පතුවක දානවා වගේ ඔන්න සේෆ් එක දාලා වගේ අරන් තිබ්බා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ මේකේ තියෙනවා මේ රැන්ඩම්ලි කවුද මේ ඊළඟ බ්ලොක් එක වැලිඩේට් කරන්න කියලා තෝරන ඇල්ගොරිතම්. ඒතකොට මේකෙන් ඔන්න මේක රැන්ඩම්ලි ඊළඟට මේ අර කලින් ගත්තේ නැති කෙනෙක් තෝරනවා. තෝරගත්තට පස්සේ මෙන්න මෙයාට එනවා හරි ඔන්න ඔයා තෝරගෙන දෙනවා ඔයා දැන් මෙන්න මේ ටික වැලිඩේට් කරන්න කියලා. ඒකත් එක්ක මෙයාට එයා කියන ප්‍රමාණයට අදාළව කියන්නේ එයා කොච්චර ප්‍රමාණයක් දාලා දිනවද ඒකට දාලා වැලිඩේට් කරන්න පුළුවන් බ්ලොක් ටිකක් එනවා. ඊට පස්සේ ආයෙත් වැලිඩේට් කරනවා. ඊට පස්සේ වැලිඩේටඩ් අර ට්‍රාන්සැක්ෂන් එකේදී අපිට P එකක් තියෙන. ඒ කියන්නේ මේ විදිහට කියන්නේ ඔය ගනුදෙනුදී යම් කිසි ට්‍රාන්සැක්ෂන් P එකක් කරනවා. ඒක යාට හම්බ වෙනවා යාගේ P එක විදිහට. ওই විදිහට තමයි සාමාන්‍යයෙන් වැඩේ වෙන්නේ. ඒතකොට මේකෙදි තිබ්බ වාසිය තමයි කලින් තිබ්බ තරගය කියන දේ කට් ඔෆ් කරලා දෙන එක අයින් කරලා දෙන ඉන්න මේකත් තරහා ලොකු බල ශක්තියක් වැය වෙන එක මේකේ හරහා නතර වුණා. මේක තමයි proof of stake කියන්නේ. හොඳයි. ඊළඟ දානවා token ගැන. මොකද මේ token එකක් කියන්නේ. token එකක් කියන්නේ මෙහෙමයි. දැන් මම කියවනේ දැන් මේ cryptocurrencies ගත්තොත් ඒක ප්‍රධානම ආකාර දෙකකට බෙදෙනවා. පළවෙනි එක coin අනිත් එක token. දැන් ඒක coin එකක් කියන්නේ යාටම ආවෙනික වෙච්ච blockchain එකක් තියෙන කෙනෙක්. එතකොට token එකක් කියන්නේ නැත්තම තවන්ටම ආවෙනික වෙච්ච blockchain එකක් නැති කෙනෙක් තමයි token එකක් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ යාගේ නෑ. යාටම ආවෙනික වෙච්ච එක මේක. blockchain එකක් නෑ. යා තවත් කෙනෙක්ගේ blockchain එකක් උටා නිර්මාණය කරලා තියෙන්නේ. මොකට හේතුනේ මේකයි. දැන් ඔය ක්‍රිප්ටෝකරන්සි නිර්මාණය කරගත්ත පස්සේ හැමෝටම අලුතෙන් blockchain එකක් නිර්මාණය කරගන්න ඕනේ නැහැ. මොකද සමහර කෙනෙක්ට එයාට අවශ්‍ය ඔක්කොම අවශ්‍යතාව තියෙන blockchain එකක් ඒ වෙද්දී already නිර්මාණය වෙලා තිබ්බා. තවත් කෙනෙක්ට ඕකට අලුතෙන් මේකට වැය ගන්න තරම් මුදලක් තිබෙන්නේ නැහැ. ඒකත් එක්ක ඒගොල්ලෝ කල්පනා කරා මේ developers හරි මේ තාය ඔක්කොම අවශ්‍යතාව තියෙන blockchain එකක් නිර්මාණය වෙලා තියෙනවා නම් ආයේ මේ අලුතෙන් එකක් නිර්මාණය කරන එක ප්‍රායෝගික නැහැ. නම් කරන්න ඕනේ තියෙන කොට නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ cryptocurrency එක. ඒකත් එක්ක මේගොල්ලෝ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් කියලා එකක් නිර්මාණය කරනවා. ස්මාර්ට් කොන්ට්‍රැක්ට් කියන එකේ සරල වෙන්නේ
ඒක නිකන් ඇග්‍රීමන්ට් එකක් වගේ කියන්නේ කාටියට දෙන ඇග්‍රීමන්ට් එකක් වගේ ඒක හරහා මේ හරියටම මේ ටෝකන් ටික මේවා කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේවා කළා මේ විදිහට මේ කියන්නේ මේ ටෝකන් එකට සම්බන්ධ වෙන හැකියාව ලැබෙනවා. කලින් තිබු බ්ලොක්චේන් එකත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙනවත් එක්ක මොකද උනේ මේගොල්ලන්ට හරි පහසුවෙන් ගනුදෙනු ටික කරගන්න පුළුවන් කියන එක සමග. දැන් ඔන්න ඔය විදිහට දැන් මම බ්ලොක් මේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක මොකද කියන්නේ මෙන්න මේ මොකක් හරි කොන්ට්‍රැක්ට් එකක් කරා මේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් කියන එක හරහා මේ බ්ලොක්චේන් එක සහ මේ ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධ වුණා. මෙන්න මේ විදිහට නිර්මාණය කරන ලබන ක්‍රිප්ටෝකරන්සි පිළිබඳව ටෝකන් එකක්. ටෝකන් එකක් කියන්නේ සාර්ථකව පවතින බ්ලොක්චේන් එකක් උඩ නිර්මාණය කරලා තියෙන ක්‍රිප්ටෝකරන්සි එකක්. දැන් මේකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ ටෝකන් වලට එක්සැම්පල් එකක් විදිහට ERC20 ටෝකන් අපිට හම්බ වෙනවා. උදාහරණයක් කියන්නේ Ethereum blockchain එකේ ටෝකන් අපිට හම්බ වෙනවා USDT, Chainlink වගේ ඒවා ගත්තොත් ඒවා මේ Ethereum blockchain එකේ ටෝකන් විදිහට තියෙනවා. එතකොට මේ ටෝකන් එකක් දෙන විශේෂතම ලක්ෂණය තමයි මේගොල්ලෝ නිර්මාණය වෙලා තියෙන මම කලින් කිව්වා වගේ අර තිබ්බ බ්ලොක්චේන් එකක් උඩ කියන අලුතෙන්ම මොකක් බ්ලොක්චේන් එකක් තිබ්බ බ්ලොක්චේන් එකක් උඩ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක හින්දා මේක නිර්මාණය කරන්න මේගොල්ලෝ පාවිච්චි කරනවා ස්මාර්ට් කොන්ට්‍රැක්ට් කියන එක. ගොඩක් වෙලාවට බ්ලොක්චේන් උඩ නිර්මාණය කරලා තියෙන Ethereum BNB එකේ Binance Smart Chain එක ඊට පස්සේ Solana වගේ උඩ තමයි ගොඩක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒතකොට දැන් මේකේදී අර මේ බ්ලොක්චේන් එක ඩෙවලොප් කරන්න යන කොස්ට් එක අඩු වෙන හින්දා මේකින්ද මේ ටෝකන් ගොඩාක් වලට පාවිච්චි කරන එකක් තමයි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක ඕනර්ෂිප් එකක් පෙන්වන්නේ කියන අයිතිකාරීත්වය. ඊට පස්සේ ඒ ප්‍රොජෙක්ට් එකට වෝටින් රයිට්ස් දෙනවා, යුටිලිටි රයිට්ස් එකේ කියලා දෙනවා. එහෙම මේ ටෝකන් එකේ ගොඩාක් වැඩවල පාවිච්චි කරනවා. මේ මොනවද කියලා ඉස්සරහින් ඉඳලා කතා කරමු. ඊට පස්සේ දැන් මේක පාමංකෝ මේ සම්බන්ධ වෙන්නේ ගවර්නර් වෙන්නේ මේ ටෝකන් එකක් ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක්. හරි අපි දැන් බලමු මොකද මේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක් කියන්නේ කියලා. ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක් කියන්නේ සරලවම කියන්නේ ලොකුවට වැඩ ආරම්භ නැතුව ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක් කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක් කියන්නේ සරලවම නිකන් ඇග්‍රීමන්ට් එකක්. කියන්නේ මේ අපි කියනවා ඇග්‍රීමන්ට් එකක් කියන්නේ කිවිසුම. මේකෙදි වෙන්නේ ඔය බ්ලොක්චේන් එක නම් බ්ලොක්චේන් එක නිර්මාණකරුවෝ සහ ඊට පස්සේ අදාළ ක්‍රිප්ටෝකරන්සි එක නිර්මාණකරුවෝ සහ ඒ කට්ටිය එකතු වෙලා මොකක් හරි ඇග්‍රීමන්ට් එකක් ගන්නවා අපිට මෙන්න මේ වගේ වැඩ ටිකක් ඕනි. ඒකට ඕගොල්ලන්ට අපි මෙන්න මේ විදිහට කියවනවා මොකක් හරි මෙන්න මේ වගේ කීයක් දෙනවා මේ වගේ කතා ටිකක් දානවා. මේකෙදි ඊට පස්සේ ඔන්න මේගොල්ලෝ කන්ඩිෂන් ටික ඔක්කොම මෙහෙම මෙහෙම තමන්ගේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකට අවශ්‍ය කොන්දේසි ටික දාගන්නවා. ඊට පස්සේ ඒක කෝඩ් කරනවා. කෝඩ් කරාට පස්සේ ඕක බ්ලොක්චේන් එකට ඇතුළත් කරනවා. ඇතුළත් කිරීමේදී අනිවාර්යයෙන්ම කෝඩ් එක එන්ක්‍රිප්ට් කරනවා. එන්ක්‍රිප්ට් කරනවා කියන්නේ කේතනය කරනවා. කේතනය කරනවා කියන්නේ ඔය රහස් භාෂාවකට හරවනවා කියන එක තමයි. ඒ කියන්නේ නැත්නම් රහස් භාෂාවට හරවනවා කාටවත් තේරුම් ගන්න බැරි වෙන්නේ. එහෙම කරලා ඔක ඊට පස්සේ ඇඩ් කරනවා. ඇඩ් කරාට පස්සේ ඔන්න දැන් කෝඩ් එක දානවා. ඊට පස්සේ අර මොකක් හරි මේක කොන්දේසි කියන්නේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ කරලා අර කොන්දේසියට අනුකූලව ඊට පස්සේ වැඩ කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඕක තමයි සරලවම ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක් වැඩ කරන විදිහ. තප්පරයක් දෙනවා මාකට් කැප් එක කපා මේවා කරන්න කලින් විනාඩි 5ක විතර බ්‍රේක් එකක් කරන් මේ වතු ටික බිලෙන්න. පහේ වඩන් ගන්න. දැන් ඔන්න අපි මේ ක්‍රිප්ටෝකරන්සි වල වර්ග දෙකක් ගැන කතා කරා. ක්‍රිප්ටෝකරන්සි ටයිප් ඔෆ් ක්‍රිප්ටෝකරන්සිස් වල මොනවද කොයින් සහ ටෝකන් කියන දේ කතා කරා. ඔයගොල්ලෝ ඔක අහලා ඇති මේ කොයින් සහ ටෝකන් කියන දේ ඔයිට කලිනු. මම මේ පොඩ්ඩක් පැහැදිලි කරේ මොකද දැන් කේට ප්‍රශ්නයක් අහන්න මොනවද මේ කොයින් සහ ටෝකන් මම දුන්නන්නේ කියලා. මේක තමයි පැහැදිලි කරගත්තේ. දැන් ඊට පස්සේ කතා කරන්නේ මේ ක්‍රිප්ටෝකරන්සි ලෝකයේ දින
දැන් වැදගත් දෙයක්. මේ මොකද්ද? මාකට් කැප් එක. මොකද්ද මේ මාකට් කැප් එක කියන්නේ? මේක ගැන ඔයගොල්ලෝ අහලත් ඇති සමහර විටක සමහරට අහලත් නැතුව ඇති. මාකට් කැප් එක කියන්නේ මෙහෙම දෙයක්. සරලවම සිංහලෙන් ගත්තොත් මොකක් හරි ක්‍රිප්ටෝකරන්සි එකක් මාකට් එක කියන්නේ වෙළඳ පොලේ අයිති කරගෙන තියෙන ප්‍රමාණය තමයි අපි මාකට් කැප් එකක් කියලා හඳුන්වන්නේ. දැන් ඔයාලට මොකක්ද මේ කියන්නේ? මෙහෙම දෙයක්. නේද අනු? දැන් ඔයගොල්ලෝ කොටස් වෙනද බලගෙන යද්දි අහලා ඇති කොටස් වෙනද පොලේ මේ සමාගමේ වටිනාකම මෙච්චරයි. මේ සමහරට අහලා මේ සමාගම බිලියන කිහිපයක් වටිනවා. බිලියන 10ක් විතර වටිනවා. ඔයගොල්ලෝ දැකලා ඇතිද මේ BOC වල එහෙම දැම්මා BOC ඒගොල්ලෝ වල දැම්මා අපේ වටිනාකම ට්‍රිලියන ඉක්මවා ගියා. එහෙනම් මම හිතන්නේ ඒගොල්ලන්ගේ වත්කම් වල වටිනාකම. ඒ විදිහට ওই සමාගම් වල එක එක වත්කම් තියෙනවා සහ එක එක ඒගොල්ලෝ ඇසෙට් මොකක් හරි අර ඒ තියෙන වටිනාකම යම්කිසි ලෙවල් එක. මම අපි ගමු ඉච්චර වටිනවා. එහෙනම් අපි ගාව තියෙන දේවල් අපේ ප්‍රොඩක්ට් එක එක වර්ග දේවල් තියෙනවා. තමන් ගාව තියෙන දේ මෙච්චර වටිනවා කියලා. ඔන්න ඕක ක්‍රිප්ටෝකරන්සි මාකට් එකටත් පොදුයි. ක්‍රිප්ටෝකරන්සි මාකට් එකේ ක්‍රිප්ටෝකරන්සිස් වල ඒගොල්ලෝ කොච්චර විදිහට ප්‍රොජෙක්ට් එක පර්ෆෝම් කරනවද? කොයි වගේ දේවල්ද ඒගොල්ලෝ දෙන්නේ? ඒ කාරණාව තමයි ඕනම ක්‍රිප්ටෝකරන්සි ප්‍රොජෙක්ට් එකකට වටිනාකමක් තියෙනවා. ඔන්න ක්‍රිප්ටෝකරන්සි ප්‍රොජෙක්ට් එකට තියෙන වටිනාකම අපි මේකෙදි මාකට් කැප් එකක් කියලා හඳුන්වනවා. කියන්නේ යා මාකට් එකේ අයිති කරගෙන තියෙන ප්‍රමාණය රඳා පවතින යාට තියෙන වටිනාකම. මම මේ ගන්නේ කරන්නේ. මම මේ ගන්නේ ගැන උදාහරණයකින් පැහැදිලි කරන්න. දන්නකො ක්‍රිප්ටෝ කරන්සි එකක් තියෙනවා A කියලා. හරිද? කියන්නේ ඒ කියන ක්‍රිප්ටෝ කරන්සි එකේ වර්තමාන මුදල වර්තමාන වටිනාකම කියන්නේ එක යුනිට් එකක වටිනාකම ඩොලර් 50යි. එතකොට මේක දැන් මේ වෙළඳ පොළට මේක සප්ලයි කරලා තියෙන දැන් මම කියන BTC ගත්තොත් ඒක කිසි පික් සප්ලයි එකක් තියෙනවා. කියන්නේ උදාහරණ මිලියන 21යි තියෙන්නේ. කියන්නේ මේක ඒකේ හිමීට මයින් වෙලා එනවා. ඒ වගේ තමයි මේ කොයින් එකෙත් මේ වර්තමාන විදිහට කරලා තියෙන සප්ලයි එක කොයින් මිලියනයයි. එතකොට මෙයා මගේ මාකට් කැප් එක. එහෙම නැත්නම් මෙයා මාකට් එකේ ආයිති කරගෙන තියෙන ප්‍රමාණය වෙන්නේ අර ඩොලර් 50 වැඩි කරනවා මිලියන. ඒ කියන්නේ ඩොලර් මිලියන 50ක් තමයි මෙයාගේ මාකට් කැප් එක වෙන්නේ. මොකද කොයින් එක මිල ඩොලර් 50ක් නම් ඒ මිලියනේ වැඩිවම වෙන ඩොලර් මිලියන 50ක්. ඒතකොට ඒක තමයි එයාගේ මාකට් කැප් එක වෙන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති කියලා. ඔන්න ඔක තමයි මාකට් කැප් එක කියන්නේ. එතකොට මේ මාකට් කැප් එක මෙන්න මේ විදිහට වර්ගකරණය කරන්න පුළුවන් නම් ගන්න මෙහෙම මේ ඩොලර් මිලියන 50ක් මෙහෙම වර්ගීකරනවා ඊළඟට ඔයාලට තේරෙනවා ඇති මේක අර අපිට ක්‍රිප්ටෝ මාකට් එක නැවත වර්ගීකරණයකට යන්න පුළුවන්. ඒ මොකද්ද මම කියන්නේ මෙහෙමද. දැන් මම කියන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි කියන මාකට් එකේ එක එක වර්ගයේ ක්‍රිප්ටෝ කොයින් තියෙනවා. දැන් BTC නිර්මාණ වුණාට පස්සේ තාස් ගාණක් කොයින් මේ විදිහින් නිර්මාණලා තියෙනවා. කියන්නේ දවසකට මේ මීම් කොයින් එකම 500ක් 600ක් නිර්මාණය වෙනවා. ඊට වඩා වැඩි. නිර්මාණය වෙනවා දවසට. දැන් ඒ විදිහට ගොඩාක් කොයින් දවස ගානේ නිර්මාණය වෙනවා. මේ නිර්මාණය හැම කොයින් එකම මේගොල්ලෝ මාකට් එකේ අයිති කරගෙන තියෙන ප්‍රමාණය අනුව අපිට කැටගරිස් තුනකට බෙදන්න පුළුවන්. ඒ මොනවද? දැන් අපි කතා කරමු ඒ මොනවද කියලා. පළවෙනි දා large cap cryptocurrencies. මොනවද large cap cryptocurrency කියන්නේ? මොකක් හරි ක්‍රිප්ටෝකරන්සි එකක් තියෙනවා. එයා වෙළඳ පොළ තුල අයිති කරගෙන තියෙන වටිනාකම ඩොලර් බිලියන 10කට වඩා වැඩි නම් මොකද්ද ඩොලර් බිලියන 10කට වඩා වැඩි නම් අපි ඒ ක්‍රිප්ටෝකරන්සි එක හඳුන්වනවා large market cap cryptocurrency එකක් කියලා. ඒතකොට මම ආයෙ කියනම් මොකක් හරි ක්‍රිප්ටෝකරන්සි එකක් මාකට් එකේ අයිති කරගෙන තියෙන ප්‍රමාණය ඩොලර් බිලියන 10කට වඩා වැඩි නම් අපි ඒක ක්‍රිප්ටෝකරන්සි එකක් හඳුන්වනවා large market cap cryptocurrency එකක් කියලා. මේ මොනවද large market cap cryptocurrency වලට උදාහරණ? අපි උදාහරණ ඉස්සර ගොඩක් කතා කරමු. පළවෙනි එක තමයි BTC. ඔයගොල්ලෝ අපි හැමෝටම BTC. BTC වල market cap එක මාකට් එකේ අයිති කරගෙන තියෙන ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන් 2.2කට වඩා වැඩි. මෙන්න දැන් 2.8කට කිට්ටු ගානක ඇත්තේ දැන්. මේ 100 ගානකට වැඩිවීමත් එක්ක. අනිත් එක තමයි Ethereum. Ethereum වල සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 430ක් විතර අගයක් තිබ්බා. බයිනෑන්ස් කොයින් එකක් තියෙනක ඩොලර් මිලියන 100 ගානක වගේ ලොකු අගයක් මේවා කරන් තියෙනවා. එතකොට මොනවද මේ ලාර්ජ් මාකට් කැප් ක්‍රිප්ටෝකරන්සිස් වල ලක්ෂ්‍ය? මේවා එහි වැදගත්. පළවෙනි දේ තමයි මොකක් හරි ක්‍රිප්ටෝකරන්සි එකකට ලොකු වටිනාකමක් තියෙනවා. ඩොලර් බිලියන 10කට වැඩි වටිනාකමක් තියෙනවා කියන්නේ මේක තමයි මාකට් එක රීප්‍රසන්ට් කරන්නේ. මේගොල්ලෝ තමයි එළිය ලෝකෙට පෙන්වන්නේ. අපි කවුද කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකා කොටස් වෙන පොළේ ඉන්න ලොකුම සමාගම් ටික තමයි පෙන්වන්නේ ලංකාවේ කොටස් වෙන කොයි කොච්චර ස්ට්‍රෙන්ත් එකක් තියෙනවද උදාහරණයක් විදිහට හිතන්නකෝ මොකක් හරි රටක තියෙන සමාගමක කියන්නේ තියෙන ලොකුම සමාගම ඩොලර් බිලියනයකටත් වඩා වටිනාකම කියන්නේ එක පුළු. දැන් තේරෙනවනේ රටේ ලොකු මේකක් නෑ කියලා. කියන්නේ ලෝකේ ඉන්න කස්ටම් බේස් එකකින් ලොකු දෙයක් කරගන්න බෑ වගේ පේනවා.
ඒ වගේ තමයි මේවා. දැන් ඒකට මේ ඩොලර් බිලියන් 10කට වඩා වැඩි මාකට් කැප් එකක් තියෙනවා කියන්නේ මේගොල්ලෝ තමයි මාකට් එක වෙන්න අපි තමයි මේ මාකට් එකේ නේ වැඩෝ බලන්න අපි දිහා කියලා ඒගොල්ලෝ තමයි මාකට් එක ලීඩ් කරන්නේ. ඒගොල්ලෝ තමයි මාකට් එකේ අනාගතේ ගමන් කළ යුතු දිශානතිය තීරණය කරන්නේ මේගොල්ලෝ. මේ ඒක දෙවනික තමයි ඕනිම කෙනෙක් ඇවිල්ලා මුලින්ම අත ගහන්නේ මේ ලාර්ජ් මාකට් කැප් ක්‍රිප්ටෝ කරන්සිස් වලට තමයි. මොකද දැන් ගත්තොත් ඕනම කෙනෙක් ඇවිල්ලා මුලින්ම අහන්නේ නැහැ මේ ලින්ක් කියන්නේ මොකද එහෙම අහන්නේ. ගොඩක් අය අහගෙන මොකද BTC මේ BT වා BTC කියන තමයි. එහෙමනේ. හැමෝම කතා කරන්නේ BTC ගැන කියන මාකට් එකේ ඉන්න ලොක්ක තමයි මේ මොකද BTC. මදර් කොයින් එක BTC. ඒ BTC එකෙන් ඕන කෙනෙක් අහන්නේ. ඒකට හේතුව මොකද? මේ ලාර්ජ් මාකට් කැප් එකත් එක්ක ගොඩාක් පිරිසක් මේවට ඇවිල්ලා තියෙනවා. මේ වයිඩ් රේන්ජ් එක ඉතා විශාල ප්‍රමාණයක මිනිස්සු ප්‍රමාණයක් මේවට ඇඩැප්ට් වෙලා තියෙනවා. ඇඩැප්ට් වෙලා කියන්නේ සිංහලෙන් නිකන් ආකර්ෂණය වෙලා තියෙනවා. මේගොල්ලෝ මේක මේවා කරනවා. මේකත් එක්ක ලොකු පරිමාණයක පැතුරුණු ආකර්ෂණයක් මේ කොයින් වලට තියෙනවා. අනික් කණ්ඩායම් ස්ටේබල්. කියන්නේ මේවා මාරු විදිහට ස්ථාවරයි. මේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ අහලා තියෙනවද නිකන් BTC වගේ එකක් BTC තියෙනවයි කට්ටි ස්කෑම් වෙනවා කියලා නෑ නේද? ඒක නැති වෙන්න හේතුව තමයි මොනවා ලොකුවට ස්ටේබල්. උදාහරණයක් විදිහට ගත්තොත් මම මේක මේ පොඩි කෑල්ලක් ඉස්සරහට ගන්න තියෙනවා දැන් කියන්න. ඔය කොයින් එක ගත්තොත් ඔයගේ හෝල්ඩර්ස්ලා කියලා කියන ඕවා රඳු අර අපි බැංකුවක වගේ බැංකුවක තැන්පත් කරුවා වගේ තමයි කොයින් වලක් තියෙන හෝල්ඩර්ස්ලා. ඒ කියන්නේ නිකන් රඳවාගෙන තියාගන්න අය. මේගොල්ලෝ වර්ග දෙකක් ඉන්නවා. මේගොල්ලෝ සමහර ලොන් ටර්ම් හෝල්ඩර්ස් සමහර ෂෝට් ටර්ම් හෝල්ඩර්ස්. දැන් මේ වගේ කොයින් එකක් ගත්තොත් මේ වගේ ලොන් ටර්ම් හෝල්ඩර්ස් ඉන්නවා මාරු විදිහට. සාමාන්‍යයෙන් BTC ගත්තොත් BTC වලින් මේ බයින් කර ප්‍රමාණය 110 11 කර 17 කර දැනටම නැති කරගන්න දෙනවා. මොකද ඒ ලෝන් ටර්ම් හෝල්ඩර්ස්ලා කියනවලු වැඩි හෝල්ඩ් කරන්න ගිහිල්ලා ගොඩක් කාල වොලට් නැති කරගෙන මේ ප්‍රශ්න ගොඩාක් කරගෙන තියෙනවා. එහෙනම් මේ කොයින් වල සැලකියුතු මට්ටම මොකද්ද? අර කොච්චර කරත් අයින් වෙන්නේ නැති මුදල් ප්‍රමාණයක් තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ ගොඩාක් දීර්ඝ කාලන තමයි මේක අපඩා කරන්නේ. ඒක ලෝන් ටර්ම් හෝල්ඩර්ස්ලා. ඒ ලෝන් ටර්ම් හෝල්ඩර්ස්ලා වැඩි වෙන්න මේ කොයින් එක ලේසියට ස්කෑම් වෙන්නේ නැහැ. කොච්චර ගියත් ස්කෑම් වෙන්න බෑ. මොකද මේ අර ප්‍රමාණය හිර වෙනවා. ඔන්න ඕකින මේවා ගොඩක් ස්ටේබල්. ඒ කියන්නේ මේවා ස්ථාවරයි. මේ ස්ථාවරවත් එක්ක මොකද වෙන්නේ? මේ වගේ ලික්විඩිටි ප්‍රමාණය වැඩි. මොකද්ද මේ දැන් ලික්විඩිටි? ඔන්න අලුත් වචනයක් අහගත්තා ලික්විඩිටි. ලික්විඩිටි කියන්නේ ලොකු වචන ටික ඔක්කොම අතර ලික්විඩිටි කියන එකේ සරලම තේරුම වෙන්නේ භාවිතා කරන්න පුළුවන් මුදල්. ගන්න ඕනම ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් ඔයගොල්ලෝ බැංකුවකත් අහලා ඇති බැංකුවකක් තියෙනවා මේ ලික්විඩිටි කියලා. එන්න මේ බැංකුවේ බැංක් රන් කියන්නේ බැංකුව බංකොලොත් වල කඩාවැටෙන්න ගන්න ලික්විඩ් නැති. ඒ කියන්නේ භාවිතා කරලා මුදල් අඩු වෙන්නේ. කියන්නේ මොකද්ද මේ භාවිතා කරන්න බෑ මුදල්. බැංකුවක් ගන්න බැංකුවක උදාහරණයක් බැලි කරන්න. බැංකුවක් ගත්තොත් බැංකුවක එදිනදා සිද්ධ වෙන ගණනක ටිකක් තියෙනවා. කියන්නේ පක්ක බයිකෙන් කරනවා කට්ටිය යම් කිසි මුදල් ගන්නවා තවත් මුදල් තැන්පත් කරනවා. දැන් මුදල් ගන්න ඕක වෙනවන්නේ. ওই දෙක අතර යම් කිසි සමතුලිතතාවයක් තියෙන්න බෑ. කියන්නේ හරි වෙලාවත් කවුරු කෙනෙක් කියලා බැංකුවක සල්ලි ගන්න ආදී යාට සල්ලි දෙන්න බැංකුව ගාව සල්ලි තියෙන්න ඕනේ. අන්න ඒ විදිහට බැංකුව ගාව තියෙන භාවිතා ඒ වෙලේ භාවිතයට ගන්න පුළුවන් මුදල් ප්‍රමාණය මොකද්ද කියලා හඳුන්වනවා. ඒ වගේම ලික්විඩිටි කියලා. දැන් කොයිවෙම හරි වෙලාවක ඇවිල්ලා දන්නකො බැංකුවකින් කවුරු හරි කෙනෙක් රුපියල් බිලියනයක් එනවා. ඔක දෙන්න බෑ. ලංකා බැංකුවට නම් දෙන්න බෑ. දැන් බිලියනයක් එල්ලපුවම මොකද වෙන්නේ? දැන් ගොඩක් රටේ බැංකුවට දෙන්න තරම් යා ගාව නැහැ. ඉතින් මොකද දෙන්නේ කියලා ලික්විඩිටි නැහැ. කියන්නේ බැංකුවට ඒ වෙලාවේ එච්චර භාවිතා කරන්න පුළුවන් මුදලක් බැංකුව අතේ නැහැ. එතකොට මොකද වෙන්නේ? බැංකුවට තව ශාඛාවලින් ගන්න වෙනවා. ඕක ක්‍රිප්ටෝ කරන්සි වලටත් පොදුයි. ක්‍රිප්ටෝ කරන්සි දැන් BTC වගේ කෙනෙක් ගත්තොත් මේකෙත් එදිනෙදා භාවිතා කරන්න පුළුවන් මුදල් දෙනවා. කියන්නේ BTC පාවිච්චි කරනවා. දැන් ට්‍රාන්සැක්ෂන් වලට පාවිච්චි කරනවා. buy and sell එක එක ගොඩාක් වල පාවිච්චි කරනවා. payment ගෙවන්න එක එක පාවිච්චි කරනවා. ඒතකොට ඒ වඩි BTC කියන නෙට්වර්ක් එකේ තියෙන්න ඕනි. ඒ මොහොතේ පාවිච්චි කරන්න ඕන තරම් මුදල්. අපි ඒක හඳුන්වන ලික්විඩිටි කියලා. අන්නේ ලික්විඩිටි ගොඩාක් කියලා මට්ටමක තියෙනවා ලාර්ජ් මාකට් කැප් එකේ. මොකද මේ වගේ මෙහෙම ලික්විඩි ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. කියන්නේ මේ ලික්විඩි දෙන අය ඉන්නවා. ඊට පස්සේ නිරන්තරයෙන් ට්‍රාන්සැක්ෂන් කරන අය ඕන තරම් ඉන්නවා. මාකට් කැප් එක වැඩි වෙන ඒකත් එක්ක මේ වගේ ලික්විඩිටි සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක තියෙනවා. දැන් අනිත් දේ තමයි මේ වගේ ලොකු දැන් ඕනම දැන් ලාර්ජ් මාකට් කැප් එකක් වෙද්දි මේක ලොකු පිරිසක් දන්නවා. සාමාන්‍ය සමාජයේ මේක කියන කොහොමද ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. කියන්නේ කැමැත්තක් තියෙනවා. ඕක ලා කැමති දැන් මෙහෙම ලොකු පිරිසක් එන්න මේක සාමාන්‍ය සමාජයෙන් ඊළඟට මූව් වෙනවා කොතෙන්ටද? ඉන්ස්ටිටියුෂනල් ලෙවල් එකට. කියන්නේ කියනවා අපි කියනවා ව්‍යාපාර ලෝකෙ ටිකක් ව්‍යාපාරික බලවතුන්ගේ අවධානය මේවට යොමු වෙනවා. දැන් ඒකත් එක්ක බැංකු ඊට පස්සේ හෙජ් ෆන්ඩ්. හෙජ් ෆන්ඩ් එකක් කියන්නේ ලංකාවේ තියෙන ETF ETF වගේ. දැන් ලංකාවේ තියෙන ETF ETF ගත්තොත් ඒවා මහ ලොකුට ආයෝජන පැත්තට යන්නේ නැහැ. මං හිතන්නේ ක්‍රිප්ටෝ වල දාලා ඇත කියලා. දාලා නැහැ. දැන් තරමින් දාන්නත් බැයිද ඔය දෙකේ. කියන්නේ ඒක මේ ෂෙයා මාකට් දාන්නත් මං හිතන්නේ හෙන්න යුද්ධයක් කරන්න උන්නා ඉස්සර. ඒ කියන්නේ ඒකින්ද ඒකේ නම් නෝමල් දාන්නේ නැහැ. ලංකාවේ එහෙම ඒවා නැහැ. හරි අඩුයි. දැන් කරන්න පුළුවන් දැන් පිටරට තියෙන හෙජ් ෆන්ඩ් වගේ ඒවා ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ ආයෝජන මේ රිස්කි ඇසෙට් වල
ක්‍රිප්ටෝ වගේ වගේ දානවා. ඒක දාන්න හේතුව තමයි වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න එක. අන්න ඒ වගේ ලොකු කට්ටිය. කියන්නේ අපි දන්න ඩොලර් 10,000 20,000 දාන වගේ පොඩි අය නෙවෙයි. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 20 30 දාන ලොකු අය. ඔන්න එනවා මාකට් එකට. මෙන්න මේගොල්ලෝ තමයි ඉන්ස්ටිටියුෂන් කියන්නේ. මෙන්න මේගොල්ලන්ගේ අවධානය යොමු වෙනවා මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සිස් වලට. ඒකත් එක්ක මේ ලාර්ජ් මාකට් කැප් ක්‍රිප්ටෝ කරන්සිස් කියන්නේ ඇත්තම කිව්වොත් මේ මාකට් එක ලීඩ් කරන අය. හොඳයි. අපි කතා කරේ ලාර්ජ් මාකට් කැප් ගැන. දැන් අපි හිතමු මොකක් හරි ක්‍රිප්ටෝ කරන්සි එක මාකට් කැප් එක. ඒ කියන්නේ මාකට් එකේ අයිති කරගෙන තියෙන ප්‍රමාණය ඩොලර් බිලියන 1ක් 10ක් අතර තිබ්බොත්. ඒ කියන්නේ කලින් කතා කරපු ලාර්ජ් මාකට් කැප් එකේ මේ සීමා පන්නන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ මහලුවට අඩු නැහැ. ඩොලර් බිලියන 1ක් 10ක් අතර තිබ්බොත් අපි මොකක්ද ඒක හඳුනන්නේ? අපි ඒක හඳුනනවා මින් මාකට් කැප් ක්‍රිප්ටෝ කරන්සි එකක් කියලා. දැන් මෙයා මැද ඉන්නේ. කියනවා අපි මේ බිලියන එකට අඩු සඳහන් ලෝ මාකට් කැප් කියලා. දැන් මෙයා යටමත් නැහැ උඩමත් නැහැ. කියන්නේ මැද ඉන්නේ. දැන් මොකද මෙයා පෙන්වන්නේ? මෙයා ටිකක් පෙන්වනවා. මෙයා මේ කියන්නේ ලෝ වගේ අර මේ ගොඩාක් යටය වගේ නිකන් අවුල් නැහැ. මෙයා පෙන්වනවා මට වර්ධනය වෙන්න පුළුවන් එක පෙන්නලා තියෙනවා. මෙයා මොකද මෙයා පෙන්වන්නේ? මෙයා පෙන්වනවා පොටෙන්ෂල් එක. මට growth වෙන්න පුළුවන්. මට වර්ධනය වෙන්න පුළුවන්. මට ඉස්සරහට ගොඩක් වර්ධනය වෙන්න පුළුවන්. මොකද මට වර්ධනය වෙන්න අවස්ථාව වැඩි කියන එක එයා පෙන්වනවා. මොකද හේතුව බිට් මාකට් කැප් එකේ තියෙන ක්‍රිප්ටෝ කරන්සියක් කියන්නේ එයාට ලාර්ජ් මාකට් කැප් ක්‍රිප්ටෝ කරන්සි එකට යන්න පුළුවන්. ඒකත් එක්ක එයාට ටිකක් එයා හිතන්නකෝ එයා මාකට් කැප් එකේ තියෙන බිලියන 2යි කියලා බිලියන 10කට ගියොත් මේ පහ ගුණයක ගේන් එකක් ගන්න. ඒකත් එක්ක හොඳ ග්‍රෝන් වෙන්න කියන ග්‍රෝ වෙන්න කියන හොඳ වර්ධනය වෙන්න හොඳ පොටෙන්ෂියල් එකක් පෙන්වනවා. හොඳ හැකියාවක් පෙන්වනවා. මේකත් එක්ක මේගොල්ලන්ගේ තියෙන ගති ලක්ෂණ තමයි මේගොල්ලෝ වර්ධනය වෙන හොඳ පොටෙන්ෂියල් එකක් පෙන්වනවා. ඒකත් එක්ක දැන් මේගොල්ලෝ වර්ධනය වෙනවා නම් මොකද්ද ඕනේ? දැන් මේ ප්‍රොජෙක්ට් එකක් ටිකක් ලෝකේ මේ වර්ධනය වෙනවා නම් මෙයාට අලුතෙන් ආයෝජකයෙක් ගෙන්න ගන්නවා. අලුතෙන් ආයෝජකයෙක් ඉන්නේ නැහැ මොකුත් අලුත් දෙයක් නැතු. ඒක හින්දා මේ ප්‍රොජෙක්ට් වල පුදුමාකාර විදිහට ඉනෝවේෂන්ස් වෙනවා. ඉනෝවේෂන්ස් කියන්නේ නව නිර්මාණ. කියන්නේ තාක්ෂණික ලෝකෙට වෙන්න පුළුවන් ක්‍රිප්ටෝ කරන්සි ලෝකෙට අවශ්‍ය දේවල් වල හાર્ඩ්වෙයාර් පැත්තේ වෙන වගේ එක එක එයාගේ ෆීල්ඩ් එකට අදාළ කියන්නේ අනිත් ක්‍රිප්ටෝ කරන්සි එක නිර්මාණය කරන ෆීල්ඩ් එකට අදාළ අලුත් අලුත් ඉනෝවේෂන්ස් නව නිර්මාණ සිද්ධ වෙනවා. මේකත් එක්ක ඊළඟ කාරණේ තමයි මේගොල්ලන්ගේ මාකට් කැප් එක යම් ප්‍රමාණයක් තියෙනවා. ඒකත් එක්ක මේගොල්ලන්ගේ යම්කිසි මට්ටමක හෝල්ඩර්ස්ලා තියෙනවා. ඒකින්ද ඒවා ස්කෑම් වෙන්නේ නැහැ කියන්න බෑ. නමුත් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් වුණොත් ස්කෑම් වෙන්නේ සාමාන්‍යයෙන් ටිකක් අඩුවෙන්. අන්න ඒකින්ද මේකේ ස්ටේබල් ගතිය කියන්නේ මේ අපි කියනවා මේ ස්ථායීතාවයේ මැදාගයක තමයි තියෙන්නේ. කියන්නේ ගොඩක් අවුලුත් නැහැ, ගොඩක් හොඳත් නැහැ. මැදාගයක තියෙන මේ ගද පිළිනෝ ස්ටේබල් ගතියක් තියෙනවා. ඒකත් එක්ක මේගොල්ලෝ මාකට් එකේ එමර්ජින් නීඩ්ස් ඒ කියන්නේ නැගී එන නීඩ්ස් වගේ මේවා වෙනවා. මම උදාහරණයක් දෙන්න ගන්න පුළුවන් චේන් ලින්ක් කියලා හරියට ලින්ක් කියලා එකක් තියෙනවා. ඒතකොට මෙයා මේ ඩිසෙන්ට්‍රලයිස් ඔරකල් ටෙක්නොලොජි කියලා ගන්න එකේ ලීඩර් කෙනෙක් වගේ ඉන්නවා. ඊට පොලිගන් කියලා කෙනෙක් හිටියා. පොලිගන් කියන එක කියන්නේ ස්කේලින් සොලියුෂන් එකක් එතීරියම් වලට. කියන්නේ ස්කේලින් සොලියුෂන් එකක් කියනවා එතීරියම් ගත්තොත් එතීරියම් බ්ලොක්චේන් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ යවන්න පුළුවන් ප්‍රමාණය. ඒ වගේ අර ස්කේල් කරගන්න වෙන කියන්නේ ඒක වාර්ධ වේගාන වැඩි කරන්නේ කොහොමද කියලා ආපු ස්කේල් සොලියුෂන් එකක් විදිහට ඒක AO කියලා එකක් තියෙනවා. ඒක ඩෙෆි ෆයිනෑන්ස් කියන්නේ මේ ඩෙෆි කියන්නේ ඩිසෙන්ට්‍රල් ෆයිනෑන්ස් පැත්තට අදාළව එක එක කට්ටිය එනවා. මේ ඩිසෙන්ට්‍රල් ෆයිනෑන්ස් කියන්නේ මොකද කතා කරමු ඉස්සර. ඔන්න වගේ කාරණා කිහිපයක් එන ඔන්න මිඩ් මාකට් කැප් ක්‍රිප්ටෝ කරන්සිස් හරහා. හොඳයි. මේ කියන උදාහරණ කිව්වේ ඔය දාට ඉස්සරහට යන්න. අපිට හම්බෙනවා ලෝ මාකට් කැප් ක්‍රිප්ටෝ කරන්සිස්. මොනවද මේ ලෝ මාකට් කැප් ක්‍රිප්ටෝ කරන්සිස් කියන්නේ? ලෝ මාකට් කැප් ක්‍රිප්ටෝ කරන්සිස් කියන්නේ මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ මේ මොකක් හරි ක්‍රිප්ටෝ කරන්සි එකක් තියෙනවා. මෙයා මාකට් එකේ අයිති කරගෙන තියෙන ප්‍රමාණය ඩොලර් බිලියන 1කට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි එක මාකට් එකේ අයිති කරගෙන තියෙන ප්‍රමාණය ඩොලර් බිලියන 1කට වඩා අඩුයි නම් අපි ඒක හඳුන්වන්නේ මොකද්ද? ලෝ මාකට් කැප් ක්‍රිප්ටෝ කරන්සියක් කියලා. ඒතකොට මේ වගේ එකක් ගත්තොත් මේවා ගොඩක් early stage project. ඒ කියන්නේ මොකක් හරි project එකක් ක්‍රිප්ටෝ කරන්සි project එකක් පටන් ගත්ත ගමන් වෙන්නේ මෙන්න මේ ලෝ මාකට් කැප් එකට තමයි. ඊට ගත්තොත් දැන් මේගොල්ලෝ මුල් කාලේ ගොඩාක් ලොකු පරාසයක් ආවරණය කරන්න හදන්නේ මොකක් හරි නිශ්චිත කිසියම් ආකාරයක එක ෆීල්ඩ් එකක් එක විශේෂ ක්ෂේත්‍රයක් එක මයික්‍රෝ නිච් එකක් කියලා හඳුන්වන නිච් එකක් වගේ දෙයක් තමයි මේකට. ඒතකොට යම්කිසි ඒක එක අරමුණකට වගේ තමයි මේගොල්ලෝ හැදිලා තියෙන්නේ. ඊට ගත්තොත් මේවගේ ලික්විඩිටි වල ප්‍රශ්න තියෙනවා. කියන කලින් වගේ නෙමෙයි මේ වගේ අනිවාර්යෙන් ලික්විඩිටි වල ප්‍රශ්න තියෙනවා. මොකද මේගොල්ලන්ගේ මහා පරිමාණ මේ හෝල්ඩර්ස්ලා නෑ යම් පට්ටමකට හෝල්ඩර්ස්ලා ඉන්නවා. කියන්නේ උන්ට ලොකුවට හෝල්ඩර්ස්ලා නැති වෙන්න පුළුවන්. ඒකත් එක්ක ලික්විඩිටි වල ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ එදිනෙදා පාවිච්චි කරන මුදල් වල ප්‍රශ්න තියෙනවා. ඒක කෙනෙක් යම් කිසි මට්ටමකට ඕඩර් එකක් දැම්මොත් ඒක ප්‍රයිස් එකට ලොකු. ඒ කියන්නේ බයි ඕඩර් එකක් දැම්මත් සෙල් ඕඩර් එකක් දැම්මත් ඒක ලොකු මට්ටමක්. ඒ කියන්නේ මං කියන්නේ මේ අපේ කට්ටිය දාන ඩොලර් 1000ක 2000ක වගේ ඕඩර් එකක් නෙවෙයි. ඩොලර් මිලියන ගණනක් දැම්මොත් අනිවාර්යයෙන් ඒක මේ කෝයින් එක සැලකුණු මට්ටම මූව් කරන්න බලපාන්න පුළුවන්. ඒකත් එක්ක මේ වගේ තියෙන අවදානම ගොඩක් වැඩි.
අවදානම් වැඩි වෙනවත් එක්කම මේක අනිත් අවුල එනවා මේකත් එක්ක ලැබෙන ප්‍රතිලාභය වැඩි. මොකද මෙයා ඩොලර් බිලියන එකට අඩුයි කියන්නේ දැනක ඩොලර් මිලියන 100ක විතර කෙනෙක් බැලුවා ඩොලර් බිලියන 10ක විතර වර්ධනය වෙනවා අනිවාර්යෙන් 100 ගුණයක වර්ධනයක්. ඒතකොට කෙනෙක් රුපියල් 1000ක් දාලා තිබ්බත් ඒක ලක්ෂයක් වෙලා. ඒකේ ඉඳන් ලොකු ග්‍රෝන් පොටෙන්ෂල් එකක් තියෙනවා. නමුත් ඒකට සාපේක්ෂව මේ ප්‍රොජෙක්ට් ස්කෑම් වෙලා නැති වෙලා අනිත් සම්භාවිතය ගොඩාක් වැඩි. ගොඩක් කදින් මේ ප්‍රොජෙක්ට් ඊට පස්සේ අපිට හම්බෙන එක එක ටෝකන් වල තියෙන මොනේ ගොඩක් කට්ටිය මේවල තමයි ආයේ තියෙන්නේ. දැන් අපි මේ පොඩ්ඩක් ගොඩාක් කියලා ටිකක් කතා කරලා ඉඳලා දැන් පොඩ්ඩක් බලමු කොහොමද මේ මම කතා කරමු මාකට් කැප් එක හොයාගන්නේ කියලා. මේකට අපිට පාවිච්චි කරන සයිට් එකක් තියෙනවා. මේක තමයි ගයන්න මේ සයිට් එකේ නම තමයි මේක. අපි ගන්න coin market cap. coin market මෙන්න මේක ගහන ගවම ටයිම් ගන්න මෙන්න මේක සයිට් එකයි. දැන් මම මේක සර්ච් කරලා ඉන්නේ ඉතින් මම මේක නිකන් පෙන්නන්න coin නිකන් මේව ගාලා මම මේක බෙදලා ගන්නවා. මේ ගැව්වාම මෙන්න මේ ලින්ක් පාට එකත් එක්කන සයිට් එක. හරිද? අපි බලමු මේගොල්ලන්ගේ තත්ත්වය කොහොමද කියලා. මේ තියෙන මාකට් කැප් එක. මේ තියෙන BTC වල මාකට් කැප් එක ට්‍රිලියන 2.163ක් විතර එනවා මේ. ට්‍රිලියන 2.163ක් විතර මෙතන මාකට් කැප් එක. මෙතන බිලියන 10ට වඩා ගොඩක් වැඩි. හරිද? ඊට පස්සේ මේ තියෙන එතීරියම්. එතීරියම් ගත්තොත් එයාගේ මාකට් කැප් එක කීයද? බිලියන 308යි. ඒකෝ මෙයාත් large මාකට් කැප් එකක්. මේ Treasure USDT කියලා හඳුන්වනවා. මේක ස්ටේබල් කොයින් නෑ. මේක බිලියන 152ක් තියෙනවා. XRP හම්බ වෙනවා බිලියන 137යි. ඊට පස්සේ BNB හම්බ වෙනවා බිලියන 94යි. ඊට පස්සේ Solana බිලියන 91යි. USDC බිලියන 61යි. Doge එක බිලියන 33යි. කඩා බිලියන 26යි. ඊළඟ Tron එක TRX බිලියන 25යි එහෙම තියෙනවා. ඊට සූයි එක තමයි තියෙන බිලියන 12යි. ඊට පස්සේ යටට ඇවිල්ලා මේ චේන් ලින්ක් එක තියෙනවා බිලියන 10ක්. එතනින් පස්සේ අවලාන්ච් වගේ අනිත් කට්ටිය ඔක්කොම ගත්තොත් ඒගොල්ලන්ගේ අඩු ගන්නක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න අවලාන්ච් තියෙනවා බිලියන 9ක්. ඔන්න අපි එනවා මිඩ් මාකට් කැප් එකට. එතකොට කොයින් මාකට් කැප් එකේ පළවෙනි කොයින් 13මයි තියෙන්නේ ලාර්ජ් මාකට් කැප් වලට. අපි දැන් බලමු මිඩ් මාකට් කැප් කොච්චර තියෙනවද කියලා. බිලියන එකට අඩු වෙන ගන්න. ඔන්න යනවා මේක බිලියන 6යි, බිලියන 5යි, බිලියන 4යි, බිලියන 3යි. යනවා බිලියන 2යි. එන්න බිලියන 1ට ආවා. අපි බලමු බිලියන 1 නැති වෙන තැන. යනවා ඔන්න හරි මෙතනින් තමයි නැති වෙන්නේ DEXC කියන කොයින් එක තියෙනවා 77 වෙනි ස්ථානයේ යාගෙන් පස්සේ වුණ බිලියන එකකට වඩා අඩු වෙනවා කියන්නේ ක්‍රිප්ටෝ මාකට් මේ කොයින් මාකට් කැප් එකේ පළවෙනි කොයින් කියන්නේ බිංදුවේ ඉඳන් 13 කියන්නේ පළවෙනි 13ම අයිති වෙන්නේ ලාර්ජ් මාකට් කැප් එකට ඊළඟට 77 13 ඉඳන් 77 දක්වා තියෙන මේ ප්‍රමාණය තියෙන මිඩ් මාකට් කැප් වලට කියන්නේ මාකට් එකේ මාකට් කැප් එක ඩොලර් බිලියන 1ක් 10ක් අතර තියෙන ප්‍රමාණයට එතනින් යට ටික ආයි තියෙනවා ලෝ මාකට් කැප් වලට. හොඳයි. මේ කරපු ටිකේ දැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න කියන ඔයාලා අහන්න උල්ලාගෙන. දැන් මං හිතන අවුලක් නැහැ කියලා අවුල් මොනවා හරි තිබ්බොත් අහන්න උදේ. යා. හොඳයි. අපි දැන් මේ මාකට් කැප් එකේ වැදගත්කම මොකද? මේක තමයි කතා කරන්න ඕනේ ඊළඟ කාරණේ. මේ මාකට් කැප් එක ගත්ත ගමන් දැන් ඔයගොල්ලන්ට දැන් අර කොයින් මාකට් කැප් එකෙන් බලපු ගමන් මේක පේනවා. බලපු ගමන් පේන මේ කොයින් එක කොච්චර මාකට් කැප් එකද? මෙයා කොච්චර මාකට් එකේ අයිති කරන්නේ? අරේ කොච්චර මාකට් එකේ අයිති කරන් ඉන්නවද? ඔන්න මාකට් එකේ අයිති කරන් තියෙන ප්‍රමාණය දකින්නවත් එක්කම ඔයාට තේරෙනවා හරි. මේක මේ ගාන තමයි රෑන්කින් වල තියෙන්නේ. මේක මේ ගාන තමයි රෑන්කින් වල තියෙන්නේ. එතකොට ඔයා ආයෝජකයෙක් නා. ඔයා ආයෝජකයෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් මේක දිහා බලුත් වෙනවා. හරි. ආයෝජනය කරද්දී ඔය ආයෝජනය කරනකොට මට අවදානම අඩුම වෙන විදියට ආයෝජකෙක් කවදාවත් මේ අවදානම අතිශය වැඩි වෙනද ආයෝජනය කරන්නේ ඔය ලංකාවේ අපේ අයලා ටික්ටොක් වල කියනවා වගේ මේ ඔක ආයෝජනය ඕනම ආයෝජකෙක් ආයෝජනය කරන්නේ මේ
මේ අර ආයෝජනේ කියන අවදානම දරා ගන්න පුළුවන් විදිහට. ඔය මේ අවදානම් ව්‍යාපාර කෝටිපතියෝ බී කරයි කිව්වට ඇත්තම කිව්වොත් අවදානම් ව්‍යාපාර නෙවෙයි මිනිස්සු කෝටිපතියෝ වැඩියෙන් බී කරන්නේ. හරියට අවදානමේ කළමනාකරණය කරගන්න පුළුවන් ව්‍යාපාර සහ ඒ වගේ ආයෝජන. ඒතකොට දැන් මේ ආයෝජකයෙක් දක්වනවා හරි මේ හායි මාකට් කැප් එකක් කියන්නේ හරි දේශීයකට මේ ලාර්ජ් මාකට් කැප් එකක් කියන්නේ මේ ස්කෑම් වෙන්නේ නැහැ. මින් මාකට් කැප් කියන්නේ නම් අවදානමක් තියෙනවා. නමුත් ඒක ආයෝජනයකින් අවුලක් නැහැ. ග්ලෝබල් මාකට් කැප් එක ගන්න හරි ස්කෑම් වෙන්න සම්භාවිතතාවය වැඩි. මේකත් එක්ක ආයෝජකෙක් ආයෝජනය කරද්දි මොකද කරන්නේ? ඉතින් මාකට් කැප් එක බලලා මේගොල්ලෝ වැඩි වැඩියෙන් ආයෝජනය කරන්නේ හයි මාකට් කැප් වලට. ඊට පස්සේ මොනවද තියෙන්නේ? මිඩ් මාකට් කැප්. ඊට පස්සේ යම් කිසි අඩුවෙන්ම තමයි ආයෝජනය කරන්නේ ලෝ මාකට් කැප්. මොකද දන්නවා මේවා ස්කෑම් වෙන සම්භාවිතතාවය වැඩි. ඒක ස්කෑම් වුණොත් ඒකේ දරා ගැනීම හැකියාව තමයි තිබිය යුතුයි. මෙන්න මේ කාරණා එක බලලා තමයි යාම එතකොට ආයෝජනය කරන්නේ. දැන් ඔය කාරණේම හේතු වෙනවා ඔය මේ ඇල්කොයින් සීසන් එකේ නෝ මේක මෙතනදී පැහැදිලි කරන්න. දැන් ගත්තොත් ඇල්කොයින් සීසන් එකක් එන්න කලින් මොකද වෙන්නේ? ඉස්සෙල්ලා වෙන්නේ BTC සීසන්. ඉස්සෙල්ලා BTC තමයි අප් වෙන්නේ. BTC අප් වෙන්නේ. හේතුව තියෙනවා මේ මාකට් කැප් එකේ. BTC තමයි මාකට් කැප් එක වැඩිම කොයින්නේ. මාකට් එකේ වැඩි ප්‍රමාණයක් අයිති කරන් තියෙන BTC. මේ මොහොතේ ට්‍රිලියන 2.1ක් අයිති කරන් තියෙනවා. ට්‍රිලියන 2.1ක් ඔය වැඩි ප්‍රමාණයක් මාකට් එකේ අයිති කරන් තියෙනවා කියන්නේ ඕනෙම ආයෝජකයෙක්ට බෑ මාකට් එකේ ඉන්නත් වැඩි විශ්වාසය තියෙන කාගෙන්ද BTC ගැන. මොකද එයා දන්නවා එයාගේ මාකට් කැප් එක වැඩි. මෙයා ස්කෑම් වෙන්නේ නැහැ. එයා මගයක් අඩු වෙන්න පුළුවන්. නමුත් ස්කෑම් වෙන්නේ නැහැ. ඒත් එක වැඩියෙන් ආයෝජක මුලින් ආයෝජන කරන BTC වලට BTC වැඩි වෙලා යන කාලයක් වෙලා උපරිමයකට යනවා. ඔය උපරිමයකට යද්දී ආයෝජකයන්ට දෙනවා අපි දැන් කොච්චර ආයෝජන කරලා BTC හිතුව තරම් යන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? BTC දැන් උපරිමයකට ගිහිල්ලා තියෙන උදාහරණයක් විදිහට දැන් තියෙන මොහොත ගත්තත් BTC වල දැන් හිතන්නකෝ දැන් උදාහරණයක් ගන්න BTC ලක්ෂයක් තියෙනවා. ලක්ෂි නම් ඔයාට 1,10,000ට යන්න බිලියන තව 500ක් විතර ඕන වෙනවා කියලා. මම උදාහරණයක් ගන්න. බිලියන 500ක් ඕනේ නැහැ දැන්ට. මේ දැන් බිලියන 500ක් විතර ඕනවා කියලා උදාහරණයක් විදිහට ගන්නකෝ. දැන් එතකොට ආයතන මේක මේ බිලියන 500ක් කරලා මේක තව 10%ක් කියන්නක් ගන්න ලාභිත ලාභයි. තව ටිකක් මෙයාට පල්ලෙහා කන අනිත් හයි මාකට් කැප් වල දැම්මොත් මෙයාගේ 5-6 ගුණයක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කියලා. එතකොට මොකද කරන්නේ මේගොල්ලෝ? මේගොල්ලෝ දකිනවා අර යට තියෙනවා වෙන ලාර්ජ් මාකට් කැප්. අන්න ඒක. ওই විදිහට මේ ආයෝජන තේරුනොත් BTC වල යම්කිසි උපරිමයකට ඇවිල්ලා තියෙන්නේ කියලා ඒගොල්ලෝගේ ආයෝජන ඊට පස්සේ මොකද කරනවා පාටද? මේ යට තියෙන ලාර්ජ් මාකට් කැප් වලට ඒගොල්ලන්ට ඔන්න ඕකත් එක තමයි ඊට පස්සේ අර යට තියෙන ලාර්ජ් මාකට් කැප් එක අපි කියන්නේ ඔන්න ඕක තමයි ඇල්ට් කොයින් සීසන් එක. මම නැත්තම් අර අපි කියනවා පොඩි කොයින් අප් වෙන්න ගන්න එන්නේ. ඒතකොට ඕක එන්නේ දැන් මොකද මේ ආයෝජකයෙක් දකින ෆෝනෙන් බැලුවොත් අවදානම අනු. එයා මුලින්ම අවදානම වැඩිම අඩුම ඒවා තමයි ආයෝජනය කරන්නේ. එහෙම හැලුවේ අන්තිමටම තමයි මීම් කොයින් වගේ කට්ටිය පම්ප් වෙන්නේ සාමාන්‍ය. දැන් නෑ ඒක වෙනස්. මොකද මේ අපේ ඩොජ් වගේ කට්ටියක් ඉන්නවනේ හයි මාකට් කැප් වල. ඒතකොට ඒගොල්ලන්ට ආයෝජන වෙන ඉස්සෙල්ලා ඒ හැර පොඩි මීම් කොයින් වලට ගොඩක් කියන්නේ සාමාන්‍යයෙන් සැලේ පොඩි මීම් කොයින් වල තියෙන පොටෙන්ෂියල් කට්ටිය මේ පම්ප් වෙන ගන්නේ අන්තිම හරි. ඒ වගේ දෙයක් තියෙනවා. ඒතකොට දැන් මේකත් එක්ක මම කිව්වා මේ මාකට් කැප් එකේ අනිත් ප්‍රධානම දේ තමයි මේකත් එක්ක ලික්විඩිටි ගැන හරි අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එකේ භාවිතා කරන්න පුළුවන් මුදල් කොච්චර ප්‍රමාණයක් මෙයා සතුව තියනවද කියලා හරිම අදහස අපිට ගන්න පුළුවන්. මොකක් හරි මෙන්න මේ මාකට් කැප් එක තුලින්. ඒතකොට මේ මාකට් කැප් එක තුලින් ලික්විඩිටි ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඒකේ තියෙන ප්‍රධානම වාසිය මොකද්ද? ප්‍රධානම වාසිය වෙන මොකවත් නෙවෙයි. ඒ හරහා අපි දන්නවා අපි කොච්චර දැම්මොත් කොයි වගේ ට්‍රාන්සැක්ෂන් එකක් කරලා කොයි වගේ බලපෑමක් කරනද කියලා අපිට හරි ලේසියෙන් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. මේක තමයි මාකට් කැප් එකේ තියෙන වැදගත්කම වෙන්නේ. හොඳයි. මම හිතනවා මාකට් කැප් එක ගැන ප්‍රශ්න නැතුව ඇති කියලා. හොඳයි. මම මේ ඇල්ට්කොයින් ගැන කරන්නම්. මම ඇල්ට්කොයින් එක ලොකුවට කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක ඇල්ට්කොයින් එක ගැන විතරයි කියන්නේ. මේක දිහා ලොකු සෙෂන් එකක්. මේක පැයක් විතර වෙනම යනවා. ඒකින්ද. දැන් මම මොකක්ද ඇල්ට්කොයින් එකක් කියන එක පැහැදිලි කරන්න. මේ ඇල්ට්කොයින් එකක් කියන්නේ මෙහෙම කියලා. ඇල්ට්කොයින් එක කියන දේ ගත්තොත් දැන් BTC නිර්මාණය වුණානේ BTC එකෙන් දැබෙන මදර් කොයින් එක. ඒ කියන්නේ BTC තමයි පළවෙනියට මිහිුණ කෙනා. මොකද්ද අර දේව කතාවල ගත්තොත් ඇඩම් සහ ආවා නේද? ඒවනේ. ඒවා. ඒගොල්ලෝ නිර්මාණය වුණා වගේ අර ක්‍රිප්ටෝ ලෝකේ නිර්මාණය වෙච්ච පළවෙනිය තමයි BTC. පළවෙනි කොයින් එක. ඒකත් එක්ක මදර් කොයින් එක. එයාගේ පස්සේ නිර්මාණය වෙච්ච සියලුම ක්‍රිප්ටෝ කරන්සිස් අපි හඳුන්වන මොකද ඇල්ටර්නේටිව් කොයින්ස්. එහෙම නැත්නම් පස්සේ නිර්මාණය වුණ කට්ටියක පොදු මේ කෙටි නමකින් හඳුන්වන ඇල්ට් කොයින් කියලා. එතකොට මොකද මේ BTC වල යම් ලිමිටේෂන් තිබ්බ ට්‍රාන්සැක්ෂන් වල ලිමිටේෂන් ඒවා වර්ධනය කරන්න මේ සතෝෂි සෑහෙන උදව් කරනවා. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් දෙන්න පුළුවන් මේ සතෝෂි එකපාරට ආවා කියලාද? එහෙම නැහැ. සතෝෂි මේ මාර සේවයක් කරනවා මේ ක්‍රිප්ටෝ කොමියුනිටි එකට.
ඒක වෙන්නේ දැන් සතෝෂි මුල් කාලේ ඩෙවලොපර්ස්ලා ඉන්නවා. එක එක ඩෙවලොපර්ස්ලා තමයි සම්බන්ධ වෙලා. කියන්නේ මේක උණ තියෙන මිනිස්සු ඉන්නවා. දැන් මේක කමියුනිටි දැම්මට පස්සේ එයා මේක ඩෙවලොප් කරනවා. මේක තව ඩෙවලොප් කරගෙන හිංසර ඉස්සරහට යද්දි මේ තිබ්බ ඩාර්ක් වෙබ් වෙබ්සයිට් එක සිල්ක් රෝඩ් කියලා. අහලත් ඇති. සිල්ක් රෝඩ් හරි මට නම තියෙන මතක තියෙන්නේ. මේ ඕකේ තිබි ඩ්‍රග්ස් ඊට පස්සේ වෙපන්ස් ඔය එක එක ඒවා තිබ්බා. මෙන්න මේකේ BTC පාවිච්චි කරන ගත්ත. ඇත්තම කිව්වොත් BTC වලට හරියට අගයක් එන්න ගන්නේ ඕකෙන් පස්සේ. මොකද මේක ගොල්ලෝ දැක්කා මේ දැන් මේ ඩාර්ක් වෙබ් එක කියන්නේ මෙහෙමයි. දැන් ඩාර්ක් වෙබ් එක තේරෙන්නේ නැත්නම් මෙහෙම දෙයක් කියන්නම්. අපි පාවිච්චි කරන සාමාන්‍ය අන්තර්ජාල හඳුනන සර්ෆේස් වෙබ් එක කියලා. එහෙනම් අපිට ඕනි කරන හැම මගුලම සර්ෆේස් වෙබ් එකේ තියෙනවා. මේ යම් පිරිසක් ඉන්නවා ඒවා හැබැයි සාමාන්‍ය අන්තර්ජාලය තුල ගනුදෙනු කරන්න බෑ. එන යම් ඩ්‍රග්ස් අරවා වෙන සාමාන්‍ය කරන්න බෑ. දැන් ඔයා Facebook එකේ මොනවද ගංජා මිටියක් ගුණක් දැම්මොත් ඊළඟ මොහොතේ පොලිසියෙන් ඉන්නවනේ මේ ගෙද දොර ඉස්සරහ අනිවාර්යෙන් ඉන්නවා. දන්නවනේ කරන්න බෑ. ඒක නීති විරෝධ. දැන් ඒ වගේ ඒවා විකුණන්න දැනගොනේ. දැන් ලෝකේ නීති විරෝධී දේවල් කරන මිනිස්සු ඕන් තරම් ඉන්නවා. මේ මිනිස්සුන්ට කරන්න තැනක් ඕනේ. ඊට පස්සේ හැකින් කියලා තව මිනිස්සුන්ගේ සල්ලි ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ දකින්න නැතද මේ මෑතකදී ලංකාවේ වුණා. ලංකාවේ කම්පැනියක් හැක් වෙලා ප්‍රමුඛතම ලොකු මේ මිනිස්සුන්ගේ data personal data ගොඩාක් credit cards number එළියට ගියා. ඒතකොට මේ වගේ දත්ත විකුණන්න පුළුවන් තැන් තියෙනවා. කියන්නේ ලෝකේ තියෙනවා. ඒ dark web එකේ තියෙනවා. කියන්නේ මිනිස්සුන්ට ඒවා විකුණනවා. කියන්නේ ඒවා දැන් ඒවා ප්‍රයෝජනවත්යි ඉන්නවා. මොකද blackmail කරන අය social engineering කරලා මිනිස්සුන්ගේ රවට්ටන අය මේගොල්ලන්ට මේ data දගත් මේ වගේ මේ data විකුණනවා. මේ වගේ දේවල් විකුණන්න පාවිච්චි කරන තරමක ලෝකයක් තමයි dark web කියන්නේ. නැත්නම් dark web එක මත තමයි surface web එක හැදිලා තියෙන්නේ කියනකොට. අඳුරු කාන්දර අමුතු dark හවුල්ට කියන්නේ අර අපි කියන මඩ ගොහරුවක් උඩ නිර්මාණය වෙච්ච නිකන් නෙළුම් මල වගේ තමයි සර්ෆේස් වෙබ් එක. එහෙම කියලා හිතා ගන්න සාමාන්‍ය එක ලේසි. නැත්නම් ඔය අයිස් කුට්ටියක් වගේ පේන එකේ උඩ තට්ටුව තමයි සර්ෆේස් වෙබ් එක කියන්නේ. අපි පාවිච්චි කරන යට තියෙන ක්‍රේඩ් නැත් තරම් දුරට ඩාර්ක් වෙබ් එක. ඒතකොට මෙන්න මේ ඩාර්ක් වෙබ් එකේ ගොඩාක් කාරණා තියෙන කෙනෙක්. නරකම නෙවෙයි. හොඳ නරක දෙකම කලවම් වෙච්ච දැන. මෙන්න මේකේ තිබ්බා සිල්ක් රෝඩ් කියලා වෙබ්සයිට් එකක්. මේකේ මේගොල්ලන්ට උන ට්‍රාන්සැක්ෂන් කරන ක්‍රම. දැන් මේකේ කරන තරම කුකුරන්නේ ඩ්‍රග්ස් කියන්නේ. ලංකාවේ දිනවනේ ඉතින් ගංජා, හෂීෂ් ඔය එක එක ඒවා ගොඩාක් ඇතිනේ රටේ. දන්නේ නැව තියෙනවනේ දැන් ඇමරිකා ගත්තොත් ඇමරිකා ඩ්‍රග්ස් කියන්නේ හින වසංගත යන්නේ. දැකලා නැත්නම් සමහර වීඩියෝ දාගෙද්දී නිකන් මිනිස්සු සොම්බි වගේ යන්නේ. දැන් ඒ වගේ විකුණනවා. එතකොට මේ එහෙම විකුණපු තැන දැන් මේගොල්ලන් ට්‍රාන්සැක්ෂන් කරන ක්‍රමයක් ඕනේ සාමාන්‍ය විදිහට කරොත් අනිවාර්යෙන් අහුවෙනවා. මේකට මේගොල්ලෝ මොකද කරේ? මේකට ක්‍රමවේදයක් බැලුවා. මෙන්න මේගොල්ලන් දැක්කම ඉන්න අලුත් භාණ්ඩයක් නිර්මාණලා තියෙනවා BTC කියලා. මෙන්න මේකත් එක්ක අනිකමයි මරු බඩුව කියලා මේගොල්ලෝ මොකද කරේ? BTC යූස් කරන්න නිසා. BTC මේකට යූස් කරලා මේක ටිකක් නැගලා යනවා. දැන් මේ කාලේ සතෝෂි ඩෙවලොප්මන්ට් වලට සම්බන්ධ වෙලා හිටියා. දැන් සතෝෂි කියන පුද්ගලයා කවුද කියන කෙනා නැතුණා. මෙයා අන්තර්ජාලික ඊමේල් සේවා හරහා මේ ඩෙවලොපර්ස්ලා සමග සම්බන්ධ වෙලා මේ වැඩේ කරගෙන ගියා. මේක හැදෙන්න ඕනේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට ගියා. ඊට පස්සේ දැන් මෙහෙම ගියාට පස්සේ මේක නිර්මාණය වෙලා මේක තැනකදී මේක වසංගතයක් බවට පත් වෙන සිල්ක් රෝඩ් එක. ආරක්ෂකංශ බලනවා මේක හරියන්නේ නැහැ. සිල්ක් රෝඩ් එක ටේක් ඩවුන් කළ යුතුමයි කියන තැනට එනවා. ඒකත් එක්ක දීර්ඝකාලීන මෙහෙයුම් කිහිපයක් සිද්ධ කරලා මේ සිල්ක් රෝඩ් එක නිර්මාණය කරපු පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. මේකත් එක්ක මේකේ ඊළඟට පේමන්ට් ගේට්වේ එක පිටර පාවිච්චි කරේ මොකද්ද BTC. දැන් දැක්ක සතෝෂි දැක්ක මේක අවුල්. නැත්තම් කොහොමද දැන් එයා හොයාගන්න යම් කිසි ඉඩක් තිබ්බා. ඒක නෑ කියන්න බෑ. මොකද ඊමේල් එක තිබ්බා යම් මට්ටමකට එයාගේ යම් ට්‍රේසින් තිබ්බා. ඒතකොට මෙයා හිතුවා හරි. මෙයා තේරෙන්නේ නැහැ ඇති. දැන් මාව යම් මට්ටමකට අනාවරණ වෙනවා. මාව අනාවරණය වුණොත් මේ ක්‍රිප්ටෝ කරන්සි වල අනාගතය ඉවරයි කියන එක. එයා ඇත්තටම හරි. මොකද දැන් හිතන්නකෝ සතෝෂි නිර්මාණය කළේ දේශ සීමා රහිතව පාවිච්චි කරන්න පුළුවන් මුදල් ඒකකයක්. එතකොට දේශ සීමා රහිතව පාවිච්චි කරන්න පුළුවන් මුදල් ඒකකයක්. මේ නිර්මාණය කරපු පුද්ගලයා හෙළි වුණොත් ඒක යම් ඇත්තටම සීමාවන් ලෝකෙන් වාටන උදාහරණයක් විදිහට මේක නිර්මාණය කරපු පුද්ගලයා ඇමරිකානු ජාතිකයෙක් වුණොත් ඕක සමහරට චීනය වගේ රටවල් පාවිච්චි කරන්න අකමැති වෙන්න පුළුවන්. ඕක නිර්මාණය කරපු කෙනා චීන ජාතිකයෙක් වුණොත් සමහර විට නේද? ඇමරිකාවෙන් ඕක පාවිච්චි කරන්න අකමැති වෙන්න පුළුවන්. ඒ වගේ බොය ඇත්තම රටවල් වල තියෙනවනේ භූදේශපාලනික ප්‍රශ්න. ඒත් ඒක අවුල් වෙනවා. ඒක දැක්කා යා. ඒකත් එක්ක යා මේකෙන් අයින් වෙනවා වැඩක් කරනවා. කියන්නේ එකපාරට සතෝෂි අතුරුදහන් වෙනවා. සතෝෂි අතුරුදහන් වෙන සිල්ක් රෝඩ් එකේ ප්‍රශ්නයත් එක්ක. නමුත් මේකේ සිල්ක් රෝඩ් එකේ හොඳම වැඩේ තමයි ක්‍රිප්ටෝ කරන්සි වල BTC වලට අගයක් වෙනවා ඩොලර් 10කට වගේ ආසන්න ගානකට අගේ වැඩි වෙනවා. මේකේ හින්දා. ඒතනින් පටන් ගත්ත ගමන් තමයි මේ ගොඩාක් දුර එන මේ BTC වල පීසාට ඒක ඔය ගොඩාක් කතා එනවා. ඒක ඊට පස්සේ ඕවත් එක්ක ඒක ලස්සන කතාවක්. එහෙම තමයි එන්නේ. ඒ විදිය නිර්මාණය වෙනවා. දැන් තාත් එක්කෝනේ දැන් මේ BTC වලට වටනකමක් ආවනේ. ඒ වගේ දැන් ඇල්ට් කොයින් ගොඩාක් නිර්මාණය. දැන් ඇල්ට් කොයින් මම කිව්වා
දැන් මේ BDC වල ලිමිටේෂන් තිබ්බා. ඊට පස්සේ ඔය මේ ට්‍රැක් කරන්න පුළුවන් කතා ඔවට විසඳුම් විසඳා ඇල්ට්කොයින් ගොඩාක් නිර්මාණය වෙන්න ඇල්ට්කොයින් වල නිර්මාණය වුණා. ඇල්ට්කොයින් නිර්මාණය වෙද්දී ගොඩාක් අවශ්‍යතාව ගොඩාක් සපුරාන් නිර්මාණය වුණා. ඒකත් එක්ක ලොකු පරාජයක අද වෙද්දී ඇල්ට්කොයින් කියන දේ තියෙනවා. හොඳයි. මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටික. මොකද ඇල්ට්කොයින් ගැන මට වෙනම මම ඊළඟ දවසේ කතා කරනවා. මොකද මේකේ තියෙනවා ඇල්ට්කොයින් සීසන් එකක් එන්නේ කොහොමද අපි ඒ ටික ටෙක්නිකල් සයිඩ් එක කතා කරමු ඉතින් සරේ. කියන්නේ මේ වගේ සමහර කාරණා අපි ඉස්සරහ ටෙක්නිකල් වෙන කතා කරනවා. කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා මම කෝස් එක හැම බැච් එකෙන් බැච් එකකට අලුත් කරනවා එකක් කියන්නේ අලුතෙන් දැනෙන්න ඕනි සහ මම විශ්වාස කරන දේවල් මම දන්න දේවල් සහ මට මිස් වෙච්ච දේවල් තියෙනවා නම් ඇඩ් කරන්න ඕනේ ඒකත් එක්ක දැන් මේ ඇල්ට්කොයින් ගැන මම වෙනදා නිකාං විස්තරයක් කරන්නේ ඇල්ට්කොයින් මේ මම ඇල්ට්කොයින් කියලා දැන් මේක මේ කෝස් එකේ ඉඳන් ටිකක් ඉස්සරහට යනවා ඒක වෙනමට ඇල්ට්කොයින් සීසන් එක එන්නේ කොහොමද ඒ කතා ටික සායක ටෙක්නිකල් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනම පැත්තක් යනවා ඒකත් එක්ක අපි ඇල්ට්කොයින් කියන්නේ මොකද්ද කියන එක ඊගොස් අධේ කතා කරමු හොඳයි දැන් මේකට කරපු ටිකේ මොනවද ප්‍රශ්න දෙනවා අහන්න පුළුවන්. මොකද මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටික පළවෙනි දවසේ නිසා. හොඳයිද තේරුණාද? බයිනවා නම් එහෙමයි ඕන එක. මැසේජ් එකක් දාන්න ඕනගේ. ප්‍රශ්න නැද්ද? එලෝ හරි. එහෙනම් ප්‍රශ්න නැහැ නේද? මේ ප්‍රශ්න මොනවද තිබ්බ ගෲප් එකේ අහන්න දාන්න. ෂනු මොනවද ප්‍රශ්න තියෙනවද? හරි. එහෙනම් මේ මම මේක අදට මෙතනින් නවත්තනවා. මොකද මේ ඇල්කොයින් එක කරන්න එකට සම්පූර්ණ එක දවසෙන් මම කරන්න ටාගට් කරන්නේ මේ නැත්තම් පොඩ්ඩක් අර ඒක මැදින් බැලුනොත් ඔකනටත් යා නීරස වෙන්න ඉඩ වැඩි හින්දා සත ටිකක් කරා ලොකු ටිකක් මේ මම මේක රෙකෝඩින් එක එහෙම වුණොත් හෙට දානවා හොඳයි එහෙම වුණොත් අපි ගව සතිය හම්බෙමු හැමෝටම සුබ රාත්‍රියක්